Mm. Right. අයබෝවන් හැමෝටම අයිබෝවන් සර්. හරි. හැමෝම වීඩියෝ ඔන් කරගන්න. වීඩියෝ ඔන් කරගෙන හොඳට අහගෙන ඉන්න. අද අපි අලුත් පාඩම පටන් ගන්නවා 10 ශ්‍රේණිය පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. right. ඒතර හැමදාම මේ වෙලාවට තමයි දැන් ක්ලාස් එක තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් පස්සේ 11 වසරේ කට්ටියට 8:00 ක්ලාස් එක තියෙනවා. 11 වසරේ අය මේක ඉන්නවා නම් කවුරු හරි එයාලා මේ ලින්ක් එකෙන් නෙවෙයි 11 වසර ගෲප් එකට දාලා තියෙන ලින්ක් එකෙන් තමයි ජොයින් වෙන්න ඕන. හරි. right. අන්න එහෙනම් චෝටි බබාලා අපි පටන් ගමු. 10 ශ්‍රේණිය පළවෙනි පාඩම. හරි ලස්සනට ඉගෙන ගන්න තියෙන පාඩමක්. අපිට 10 වසරේ බබා පාඩම් 10ක් තියෙනවා. පාඩම් 10න් පළවෙනි එක තමයි ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර. හරිද? එතකොට මේ මං කිව්වා ඔයාලට ටියුට් එක ගන්න විදිය පේමන්ට් එක කළා ස්ලිප් එකේ වන්න ඊට පස්සේ ඔයාලා ටියුට් එක සහ බෑන්ගල් එක ගෙදරට වෙනවා. රයිට්. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි මතක් කරන්න තියෙන්නේ. අපිට එහෙනම් කෙලින්ම වැඩේට බහින්නයි තියෙන්නේ. දැන් අර මං කිව්වා වගේ හැම චූටි බබාම වීඩියෝ ඔන් කරගන්න. හරිද? වීඩියෝ ඔන් කරගන්නකො ඉස්සෙල්ලම. රයිට්. ෆෝකස් මෝඩ් එක තමයි මට මේ හොයාගන්න බැරුව ඉන්නේ මේ like computer video. right. මං හිතන්නේ ફોකස් මෝඩ් මේ ඔන් කරලා තියෙන්නේ මං හිතන්නේ ආව පේන්නේ නැහැ කාටවත්. මට ඒක මේ මෙතනින් හදාන්න බෑ මං හිතන්නේ අනිත් අපේ මයික් එකයි කැමරාවයි වැඩ නැහැ. හා රයිට්. ඔයාලට කැමරා ඔන් කරන්න බැරි විදියට හැදලා ඇත්තේ. මියුට් හරි දැන් හරි. දැන් හරි. රයිට්. දැන් අහගන්නකො මේ ඔයාලම කියන්නේ මේ වෙන විදිය පේන්නේ නැති විදියට තමයි හදලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් නැහැ. රයිට්. දැන් ඔන්න හරියට අහගෙන ඉන්න හැමෝම පළවෙනි පාඩම තමයි වීඩියෝ ඔන් කරගත්තා නම් හොඳයි හැමෝම හරිද? පස්සේ නැත්තම් තේරෙන්නේ නැති වුණොතින් හෝ වෙන නොතේරෙන තැනක් ආවොතින් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම හරියට අහගෙන ඉන්න. 10 වසර පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර. එතන මේ පාඩම ඉගෙන ගන්නකොට අපිට වැදගත්ම දේවල් තමයි පළවෙනි එක. අපි ඉගෙන ගන්නවා ඉතිහාසෙට නිර්වචනයක් මේ පාඩමේදී. හරි. මොකක්ද මේ ඉතිහාසය කියලා කියන්නේ? හරිද? ඉතිහාසය කියන්නේ මොකක්ද? අපි ඒකට නිර්වචනයක් හදා ගන්නවා. හරි. ඉතිහාසය කියලා කියන්නේ බබා. දැන් මෙහෙමනේ ඇත්තටම අපි ඉතිහාසය තුළින් ඉගෙන ගන්නේ අලුත් දේවල්ද පරණ දේවල්ද? ඔයා හිතන විදිහට මොන දේවල්ද ඉගෙන ගන්නේ අපි ඉතිහාසය තුළින්? කවුද උත්තර දෙන්නකෝ? වීඩියෝ ඔෆ් කරගෙන හරි නැතුව පරණ හරි දේවල්. පරණ දේවල් ඉගෙන ගන්න. ඒතර පරණ දේවල් අපි ඉතිහාසය තුළින් ඉගෙන ගන්නකොට අපිට අලුත් දේවල් නෙවෙයි ඉගෙන ගන්න. ඒතර පරණ දේවල් මොකටද අපි ඉගෙන ගන්න? මේකේ වැදගත්කම් මොනවද? මේ හැම දෙයක්ම අපි මේ පාඩමේ ඉගෙන ගන්න. ඒතර බබා අපි ඉස්සෙල්ලම මට කියන්නකෝ දැන් ඔයාලා දන්න ඉතිහාසය ගැන දන්න රජවරු එහෙම ඉන්නවද? මට කියන්නකෝ රජවරු ටිකක් නම් ටිකක් කියන්නකෝ බලන්න. ඉතිහාසය ගැන දැන් රජවරුගේ නම් ටිකක්. ඔව් කියන්න බලන්න. මයික් එක ඔන් කරලා කියන්න. හ්ම් පරාක්‍රම බාහු. අපරාක්‍රම බාහු. තව කවුද ඉන්නේ? දුටු ගැමුණු දුට්ටු ගැමුණු තව දේවානම්පියතිස්ස. දේවානම් පිරිස්ස නේද? වල්ලගම්බද පණ්ඩුකාභයද නේද? කාශ්‍යපද ධාතුසේනද වසවද රයිට් වාතිකාවේද විමල ධර්මසූරියද කීර්ති රාජසිංහද එකී මෙකී නොකී රජවරු ගොඩක් ඉන්නේ. ඒතර බබා මේ කියන රජවරු අතරින් අපි මේ ඉතිහාසයේ ගොඩනැගීමට සහ අපි ඉතිහාසයෙන් නිර්වචනයක් ගොඩනගා ගන්න වැදගත් වන ගොඩාරියක් රජවරු අපි ඉගෙන ගන්නවා. එතකොට අපි ඉතිහාසය තුලින් ඉගෙන ගන්න ඇත්තටම පරණ දේවල්. අපේ අතීත මුතුන් මිත්තෝ ගැන. ඒක නිසා අපේ ඉතිහාසයේ ලස්සන නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන්. අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ අදාරණ විෂයට කියනවා අපි ඉතිහාසය කියලා. ඔන්න බලන්න මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන්
ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. පැටිය මට කියන්න මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඔන්න අපි ඉතිහාසයේ නිර්වචනයක් ගොඩනගා ගත්ත හැමෝම කියන්න ඕනේ මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ. අද අපි මොකුත් ලියන්නේ නැහැ. අහන් ඉන්න තියෙන්නේ අද උගන්වන හැම දෙයක්ම වලට ඔව් පාඩම් කරවලම තමයි නැකන් ඉන්නේ. හරිද? පාඩම් කරනවා අනිවාර්යෙන්. ඉතින් හරියට අහගෙන ඉන්න ඕනේ. දැන් මට කියන්න ඕනේ මොකක්ද ඉතිහාසය කියන්නේ බබා? අපි අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඔන්න ඔකට අපි ඉතිහාසය කියලා කියන්නේ. ඔබ ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට අපි කියනවා. දැන් මෙහෙමනේ. ඔයා ඉතිහාසය ගැන ඇත්තටම දැනගත්තේ කොහොමදනේ? කොහොමද දැනගත්තේ ඉතිහාසය ගැන? කියන්නකෝ බලන්න. සර්ගෙන්. මගෙන්. හරිද? ඔව්. තව විදි කොහොමද දැනගත්තේ ඉතිහාසය ගැන? කියන්නකෝ බලන්න. හිතන විදිහට මම කොහොමද දැනගත්තේ? අපිට පොත්පත් කියලා ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් නේද? නේ? ඊට පස්සේ චිත්‍රපටියක් බලලා අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් නේද? ඔව්. ඊට අමතරව අම්මගේ තාත්තගෙන් දැනගෙන ආච්චිගෙන් සීයාගෙන් දැනගෙන නේද? ඔය හැම දෙයකින්ම අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. ඒ කියන්නේ බබා ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. අපි ඒවට කියනවා මූලාශ්‍ර කියලා. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර කියලා කියනවා. හරි. ඔන්න අහගන්නකො. දැන් ඉතිහාසය කියන එක නිර්වචනයක් ගොඩනගා ගත්තා. මොකද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර කියලා කියන මූලාශ්‍ර කියලා. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් වලට කොහොමද කියන්නේ? මූලාශ්‍ර කියලා කියනවා. චුටි බබා මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. එකකට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එකට අපි කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. එකක් සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. රයිට් ඔන්න දැන් මට කියන්නකෝ හැමෝම මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර කියන්නේ. ඔව්. චුරි බබා මම කිව්වා මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකකට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එකට කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර කියලා. එකක් සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එක පුරා විද්‍යාත්මක මූලාශ්‍ර. බබා සාහිත්‍ය මූලාශ්‍ර නැවතත් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. හරිද? නැවතත් ප්‍රධාන කොටස් කීයකට බෙදනවද? දෙකකට බෙදනවා. හරිද? එකකට අපි කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එකට අපි කියනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එකකට කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අනිත් එකට කියනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. රයිට්? ඔන්න ඔය දේවල් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. ඔකෝ දැන් ඉතින් ඔයාලා වීඩියෝ ඔන් කරගන්න නැහැ නේද? හැමෝම වීඩියෝ ඔන් කරගෙන ඉන්න බැරියු. නැත්තම් ඔයාලට නේද? තේරෙන්නේ නැති දේවල් තිබුණොත් අහගන්න විදියකුත් නැහැ. හරි ફોකස් මෝඩ් දාලා තියෙන්නේ. ඒ ගැන බය වෙන්න එපා. මේක සෙටින් වලින් හදලා තියෙන්නේ. වීඩියෝ ඔන් කරගන්න ගැටලුවක් නැහැ. හරි. මේ රයිට්. හරි. ඔන්න දැන් අහගන්නකො. ඔන්න අපි කිව්ව ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා නේ? ඉතිහාසය කියන්නේ මොකද්ද? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙන ඒවට කොහොමද කියන්නේ? මූලාශ්‍ර. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. එකකට කියනවා අපි
සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එකට අපි කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි කිව්වා මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා බබා සාහිත්‍ය මූලාශ්‍ර කියනකොටම. මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා පොත්පත්. මොකද? පොත්පත්. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා පොත්පත්. මොකද? පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටත් මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා. වචන එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. කාසි, නටබුන්, සෙල්ලිපි, පුරාවස්තු, ස්මාරක, කැටයම් මේ හැමදේම. ඒ අතරින් මේ ඔයා මතක තියාගන්න ඕනේ මේ තුනක් මතක තියාගන්න. කාසි, නටබුන්, සෙල්ලිපි කියලා. කාසි, නටබුන්, සෙල්ලිපි. ඔය තුන විතර මතක තියාගත්තාම රයිට්. ඔන්න දැන් මම කිව්ව චූටි බබා ඉතිහාසය කියන්නේ මොකක්ද? හරිද? මට දැන් කොහොම බලන්න තෙනුකි. තෙනුකි මට කියන්නේ මොකක්ද තෙනුකි ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. right. ඉමංක මට කියන්නේ ඉතිහාසය ගැන දැනගන්න පාරවල් වලට අපි කොහොමද කියන්නේ පැටියෝ? මූලාශ්‍ර. මූලාශ්‍ර. දිමගි මට කියන්නකෝ මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒ මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර right. උමාෂා මට කියන්නකෝ සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? උමාෂගේ මයික් වැඩ නැල්ලු. හරිද? වෙතුම් මට කියන්න සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචනේ මොකද්ද වෙතුම්? පොත්පත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට පාසල් නටබුන් සෙල්ලිපි ස්මාරක ආසින ඒව තමයි. රයිට් බබා ඔන්න ඊට පස්සේ මේ කියන සාහිත්‍ය මූලාශ්‍ර අපි නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදමු. හරිද? සාහිත්‍ය මූලාශ්‍ර නැවත අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. නිම්හාර මට කියන්න ඕනේ ඒක මම කිව්වේ නෑනේ. හරිද? සාහිත්‍ය මූලාශ්‍ර නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකකට අපි කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එකට අපි කියනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එකකට කියන්නේ මොකද්ද පැටියෝ? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එකට කියනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එකක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. එකක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. right. මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට කොහොමද අපි කියන්නේ? මූලාශ්‍ර. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒ මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට බබා අපි මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචන කිහිපයක් තියෙනවා. කාසි, නටබුන්, සෙල්ලිපි. හරිද? right. හොඳට අහගෙන ඉන්න ඕනේ. මම නැවත ආයෙ කියනවා මේ මතක් කරනවා. හරි. එහෙනම් බය වෙන්න එපා. අපිට එක දින්ගක්වත් මෙතෙන්දී අද සිට right. අද සිට මිස් වෙන්නේ නැහැ. හරිද? අපි වැදගත් විදියට හරිද? මේ පාඩම හරිම රසවත් විදියට මේ කරගෙන යන්න. මට මේ රසවත්භාවය වැඩි වෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක ඔන් කරගෙන හිටියනම් හරිද? මම ඉතින් බල කරන්නේ වීඩියෝ එක ඔන් කරන් ඉන්න ඕන අනිත් දවසේ. හරිද? right. එහෙම වුණාම තමයි අපිට ඵලදායීව මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. right. හරි අහගන්නකො. ඔව් දැන් අම්මලා තාත්තලා ළඟ ඉන්නවනම් පටස් ගාලා දරුවගේ ගාවට දුවගෙන ආවා වීඩියෝ එක ඔන් කරලා දෙන්න ඕන. හරි? ඔව්. අහගන්නකො. මේ බබා එහෙනම් ඉතින් මටත් වීඩියෝ ඔන් කරන්න ලැජ්ජ වෙන්නේ බෑනේ. හරිද? රයිට් අහගන්නකො. මේ චුටි බබා මේ මම එක්කෙනාගෙන් වෙනම පාඩම් ගන්නවා හරි? නේද බය වෙන්න එපා. හරිද? පන්ති කී දෙනෙක් හිටියත් හරිද? ඒක අදාළ නෑ ෆිසිකල් ක්ලාස් වලත් එහෙම තමයි. හරිද? ෆිසිකල් ක්ලාස් වල කොච්චර ගාණක් ළමයි. ඒ හැම අනිවාර්යයෙන්ම පාඩම් අරන් තමයි පන්ති ඉවර කරලා දාන්නේ. හරිද? ඒක නිසා හොඳට අහගෙන ඉන්න ඕනේ. රයිට්. ඔන්න අහගන්නකො. මේ ඉතිහාසය කියන්නේ මොකද්ද? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර.
මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. එකකට කියනවා සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එකට කියනවා පුරාවිද්‍යාත්මක. එකක් මොකද්ද පැටියෝ? සාහිත්‍ය මූලාශ්‍ර. අනිත් එක මොකද්ද කියන්නේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට ඔයා මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට ඔයා මතක තියාගන්න ඕන වචන කිහිපයක් තියෙනවා. කාසි, නටඹුන්, සෙල්ලිපි. හරිද? සාහිත්‍ය මූලාශ්‍ර අපි ආපහු ප්‍රධාන කොටස් දෙකයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය කියන්නේ මොකක්ද? දේශීය කියන්නේ අපේ රටේ මිනිස්සු ලියන ලද පොත්පත්. විදේශීය කියන්නේ විදේශිකයන් විසින් ලියන ලද පොත්. මොකද දේශීය කියන්නේ අපේ රටේ මිනිස්සු ලියන ලද පොත්පත්. විදේශීය කියන්නේ විදේශිකයන් විසින් ලියන ලද පොත්. හරිද? රයිට්. අහගන්න චුටි බබා. ඔන්න දැන් අපි වැදගත් දේවල් ටිකක් කතා කළා නේද? හරි. ඉමංක මයික් එක ඔන් කරන්න ඉමංක. රයිට්. ඉමංක මට කියන්න ඕනේ මොකක්ද ඉමංක ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ගැන හදාරන විෂය. රයිට්. ඉමංක කියන්න ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවනේ ඉමංක. ඒවට අපි කියන ලස්සන චූටි වචනයක්. මොකක්ද ඒකට කියන්නේ? මූලාශ්‍ර මූලාශ්‍ර. කියන්නකෝ ඉමංක මූලාශ්‍ර ප්‍රධාන කොටස් කීයද? දෙකයි. දෙකයි මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. කියන්නකෝ පැටියෝ. සාහිත්‍ය මූලාශ්‍රය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? පොත්පත්. පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? ස්මාරක ආ පුරාවස්තුන් ශීලාලිපි. රයිට් හොඳයි. ඉමංක කියන්න ඕනේ සාහිත්‍ය මූලාශ්‍ර ආව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රය විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. මාරු දේශීය කියන්නේ රටේ තියෙන මේ රට ශ්‍රී ලංකාවේ තියෙන රයි විදේශීය කියන්නේ වෙන රට පිට රට වල මිනිස්සු මාරු ඉමංක හොඳයි. හරිද? හොඳ දරුවෙක්. ඒ වගේ මම එක එක කට්ටියගෙන් වෙන වෙනම අහනවා. රයිට්. රයිට් මම ඉමංක කොහෙද ඉස්කෝලේ ඉමංක? උඩවලවේද? ඕ මතකයි. හරි ආගන්නකො. හරි ඔන්න දැන් හරි ඉමංක ඔන්න දැන් උගන්නපු දේවල් ටික ඔක්කොම මතකෙන් කිව්වා. හරිද? ඊළඟට මම තව ඩිංගක් උගන්නලා තමයි අහන්නේ. හරිද? රයිට් අහගන්නකො. චුටි බබා මේ හොඳට මතක තියාගන්න ඕනේ ඔයා අනිවාර්යයෙන්ම දැන් ඔයා දකින්නවත් දන්නේ මම සමහර දවස්වලට නෙමෙයි හැමදාම ගෲප් එකට දානවා ස්ටේටස් දානවා නේද? පාඩම් කරන ළමයිනේ. ඔව්. ඒ කියන්නේ ඔයාට අපේ පන්තියත් එක්ක ඉන්නව නම් චූඩි බබා ඉතිහාසය විතරක් නෙවෙයි. අපි කරන්නේ මුළු විෂයන් 9ම ආවරණය කරන්න. අපි ආවරණය කරන්නේ ඔයාට ආවරණය කරන්න අපි සපෝට් එකක් දෙනවා. අපි නෙමෙයි මම. හරි. කියන්නේ පාඩම් කරවන්න හැටි, පාඩම් කරන්නේ කොහොමද, ටයිම් ටේබල් හදාගන්නේ කොහොමද? ඒ හැම දෙයක්. ඒ 9කට යන්න හැම වැඩ ටිකක්ම හැම කොටසක්ම අපි පන්තිදී ලස්සනට සාකච්ඡා කරා. එහෙම අපේ ගමන. රයිට්? ඒ විදිහට තමයි අපි ලස්සනට මේ වැඩේ සාර්ථක වෙලා යන්නේ. මොකද මේ අපිට මේ ගොඩක් ලොකු දේවල් කරන්න නෑ. හැබැයි කරන දේ අපි හරියට කරන්න. හරි. ඒ නිසා දැන් සාමාන්‍ය මගේ අලුත් 10 වසරේ කියන ඔයාලගේ වයසේ ළමයි ඇත්තටම මේ දවස්වල බරට වැඩ සාමාන්‍ය දැන් අද රෑ තාම 7යි වෙලාව නේද? රෑ 8 9 වගේ වෙනකොට මගේ ෆෝන් එකට ටැබ් එකට ලැප් එකට මේ එනවා මැසේජ් හොගාලා පාඩම් කරලා ළමයි. නේද? පාඩම් කරලා මතකින් කියලා වොයිස් මැසේජ් එකක් දානවා මට හැමදාම. එහෙම නැත්නම් මම ෆොටෝ එකක් හරි දානවා මේ ටික පාඩම් කළා. රයිට් අන්න එහෙම සුපිරි මීටර ටිකක් තමයි පන්තියෙන් බිහි වෙන්න ඕනේ. ඉතින් අපි අද පළවෙනි දවසේ නේද? දැන් මේක ඉන්නේ 10 වසරනේ. හරිද? 10 වසර ළමයි ටාගට් කරගන්න ඕනේ. හරි. අපි අද ඉඳලා සර් වැඩේ කරන්නම්. ඔයා වැඩි පාඩම් කරන්න ඕනේ නැහැ. දවසට එක පැයක් පාඩම් කරා. ඒකත් ඉතිහාසය ඕනේ නැහැ. වෙන විෂයක් එකක් පාඩම් කරා.
ඉතිහාසෙ මම පාඩම් කරනවාට පන්තියේදී. හරිද? ඒක නිසා මේ ආන්ගේ දේවල් ටික ලස්සනට ඔළුවේ තියාගන්න ඕන. ඔළුවේ තියාගත්තොතින් අපිට මේ වැඩේ හරි ලස්සනට යන්න පුළුවන්. රයිට්? හරි. ඔන්න දැන් අපි යනවා සාහිත්‍ය මූලාශ්‍ර කොටස් දෙක, දේශීය සාහිත්‍ය මූලාශ්‍රයයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඔබ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලින් පරණම පොත තමයි දීප වංශය. මොකද පරණම පොත? දීප වංශය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයෙන් පරණම පොත දීප වංශය. ඔබ මේ දීප වංශය රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. පරණම පොත මොකද්ද? දීප වංශය. මේක රචනා වෙන්නේ මොන කාලෙද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. අය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. අය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. ඔන්න අපේ රටේ පරණම පොත මොකද්ද බබා? දීප වංශය. මේක රචනා වෙන්නේ මොන කාලෙදිද බබා? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙන්නේ මොන තොරතුරුද? ඇතුළත් වෙන්නේ මෙන්න මේවා. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය තෙක් මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. දිගයිනේ. බය වෙන්න එපා, බය වෙන්න එපා. මම ඔක අනිවාර්යෙන් පාඩම් කරනවා. හරි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට කාගේ ලංකා ගමනේ සිටද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට කාගේ ලංකා ගමනේ සිටද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා. මොන රජුගේ පාලන සමය අවසානය දක්වාද? මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා. මොන රජුගේ පාලන සමය අවසානය දක්වාද? මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා. මොන රජුගේ පාලන සමය අවසානය දක්වාද? මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා. මට කියනවා කාගේ ලංකා ගමනේ සිටද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මොන රජුගේ පාලන සමය අවසානය දක්වාද? මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා කොහෙද? මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. කියන්නේ ශාසනික හා ඓතිහාසික තොරතුරු. ඔන්න කියන්න බලන්න. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. රයිට්? ඔන්න ඔය දේවල් ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. රයිට්? අය කියනකොට මොකද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. ආඩ මා පේන්නේ නැද්ද? පේනව නේද? පේනවා. රයිට් රයිට්. හරි අහගන්න. ඔන්න බබා මතක තියාගන්න අපි මේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මේක ඇතුළත් වෙලා තියෙන තොරතුරු. මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු කියලා අපි කියන්නේ. මට දැන් කියනකො අපේ රටේ පරණම පොත මොකද්ද? දීප වංශය. මේක රචනා වෙන්නේ මොන කාලේද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. හරි. ඉතින්ද? රයිට්. ඒකේ තිබුණ බබා දුර්වලතා දෙකක්. දුර්වලතා දෙකක්. එකකට අපි කියනවා පුනරුක්ති දෝෂ කියලා. අනිත් එකට අපි කියනවා ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. එකකට කියනවා පුනරුක්ති දෝෂ. අනිත් එකට කියනවා ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. එකක් මොකද්ද? පුනරුක්ති දෝෂ. අනිත් එක ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. රයිට්? ඔන්න දැන් අපි කිව්වා දීප වංශයේ දුර්වලතා දෙකක් තිබුණා. පළවෙනි එක මොකද්ද? එකක් පුනරුක්ති දෝෂ. අනිත් එක මොකද්ද? ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. එකක් අය කියන්නේ පුනරුක්ති දෝෂ. අනිත් එක මොකද්ද? ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම.
ඔන්න බබා දීප වංශයේ තිබිච්ච දුර්වලතා දෙක. එකක් මොකද්ද? පුනරුක්ති දෝෂ. පුනරුක්ති දෝෂ කියන්නේ මොකද? අපි කියන පුන පුනා කියනවා කියන්නේ ඒ කියන්නේ මොකද? එකම දේ නැවත නැවත සටහන් වෙන එක තමයි පුනරුක්ති දෝෂ කියන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට බලන්න. දැන් ඔයා මට කියන්න ඕනේ මේ දුටුගැමුණු රජතුමාගේ අම්මා කවුද? මයික් එක ඔන් කරලා කියන්න. දුටුගැමුණු රජතුමාගේ අම්මා කවුද? විහාර මහාදේවිය. විහාර මහාදේව. තාත්තා කවුද? පාවන්තිස්ස රජතුමා. කාවන්තිස්ස. විහාර මහාදේවිතයි කාවන්තිස්සටයි දාව ඉපදිච්ච කුමාරයා තමයි මේ චූටි දුටුගැමුණු කියලා කියන්නේ. දුටුගැමුණු කුමාරයා ඉපදිලා නේද? ටික කාලයක් යනකොට එයා විවාහ වෙන්නේ කාත් එක්කද දුටුගැමුණු? Do you know? ඒක හරිද? කාත් එක්කද විවාහ වෙන්නේ? මොන මැණිකත් එක්කද? නෑ. මොන මැණිකත් එක්කද? රන්මැණිකත් එක්ක. කාත් එක්කද විවාහ වෙන්නේ? රන්මැණිකත් එක්කයි විවාහ වෙන්නේ. කාත් එක්කද? රන්මැණිකත් එක්ක විවාහ වෙන්නේ. හරිද? එතකොට දුටුගැමුණු රජතුමා කාත් එක්කද විවාහ වෙන්නේ? රන්මැණිකත් එක්ක. රන්මැණිකත් එක්ක විවාහ වෙච්ච දුටුගැමුණු රජතුමා ටික කාලයක් යනකොට රන්මැණිකට මොකද්ද වෙන්නේ පැටියෝ? රන්මැණිකගේ මොකද වෙන්නේ? බඩ වෙනවා. පිස්සු. අද රන්මැණිකගේ ඩිංග 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 ලොකු වෙනවා. මොකද්ද? බඩ. ඔව් ඒ කියන්නේ බබා රන්මැණිකගේ චූටි නෙමෙයි. චුටි කම්බින් හදනවා. බඩ ලොකු වෙලා පුපුරන්නේ. හරිද? ඔන්න බබා හම්බ වෙනවා. ඒ හම්බ වෙන බබාගේ නම තමයි සාලිය කියලා කියනවා. මොකද නම? සාලිය. හරිද? මේ සාලිය කුමාරයා මාර ලස්සන කුමාරයෙක්. හරිම හොරු බුහුටි. මම දැකලා නෑ. හරිද? රයිට් ආගන්නකො. මේ සාලිය කුමාරයා ඉපදිනා දැන් ඔයාලා වගේම සාලියත් මොන්ඩිසෝරි ගිහිල්ලා නෑ. හරිද? හැබැයි සාලිය පුංචි කාලේ හොඳින් අර අපි කියන්නේ ඉස්සර රජකාරී කුමාරවරු ඉගෙන ගත්තේ වැඩිපුරම පන්සලේ. හරිද? භික්ෂුන් වහන්සේලාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ ආයේ විදිහට ඉගෙනගෙන සාලියක් දැන් උන ලොකු ළමයෙක් වෙන සාමාන්‍ය අවුරුදු 15 16 වගේ ටයිම් එකකට එන මේ අවසරවල වලට එනවා. ඔයාලට දැන් අවුරුදු 15 නේ. සාලිය ඒ වයසට ආවන් පස්සේ සාලිය දකිනවා එක දවසක් උයනේ ඉන්නවා අශෝකමල් කඩ හිටපු ගැහැණු ළමයි. හරි. සාලිය ගැහැණු ළමයාගේ දිහා තදින් බලාගෙන දැකම සාලියට හිතෙනවා මොකද්ද? ඉවිලෙබි ගිහිල්ලා අර ගැහැණු ළමයව විවාහ කරගන්න. හැබැයි සාලිය පොඩ්ඩක් නේ. ඔව් සාවධානව බලාගෙන හිටියා. ඉඳලා ගිහිල්ලා බැරිම තැන කියනවා එයාගේ අම්මට. මොකද කියන්නේ? අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට නේ බ්ලා 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 බ්ලා. හරි උන් දැන් කියන. කියලා මේ මොකද කියන්නේ? ඔව් මම ගැහැණු ළමයට කැමති. ඒ ගැහැණු ළමයා තමයි අපේ රජමාලිගාවේ කැම වියන ගැහැණු කෙනා. එයාගේ නම තමයි අශෝකමාල. එක පයින්ම අම්මයි තාත්තයි කැමති වෙන්නේ නැහැ. එක පයින්ම නෙමෙයි 100 පයින් කිව්වත් කැමති වෙන්නේ නැහැ. මොකද රාජමාලිගාවේ වැඩ කරන කෙනෙක් එක්ක රජතුමාගේ පුතා විවාහ වෙන්න යනවා කියන එක ටිකක් ගැළපෙන්නේ නැහැ. right? ඒක නිසා මොකද්ද වෙන්නේ? සාලියයි අශෝකමාලයි අතර ප්‍රේමය දලුදලා නැග මෝරාගෙන එද්දී මේ විවාහයට අම්මයි තාත්තයි කැමති වෙන්නේ නැහැ. හැබැයි සාලිය තමන්ගේ හදවතේ තිබිච්ච ප්‍රේමය අශෝකමාලට කියලා දෙමුනේ. අශෝකමාලත් ඒක එහෙමම තමයි. ඒ දින ප්‍රේමයෙන් වෙලිලා හිටියේ. හරිද? ඊට පස්සේ ගෙදරිනුත් අකමැති නිසා සාලිය එක දවසක් යාගේ
ගිහිල්ලා දොරට තට්ටු කරනවානේ. ටොප් ටොප් ටොප්. තට්ටු කරනකොට අශෝකමල් අරිනවා දොර. හරි. දොර ඇල්ලලා ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තයින් පස්සේ අශෝකමාල බඩු ටික පැක් කරගන්න. සාලි අයියත් එක්ක හඳ පායලා තිබිච්ච ලස්සන රැයක දෙන්න පැනලා යන. රයිට්. ඔන්න ඒ කතාව. හැබැයි මම සාලියයි අශෝකමාලයි පැනලා ගියන් පස්සේ වෙච්ච කතාව අපේ ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. එයාලා මොන වගේද ජීවත් වුනේ කී දෙනෙක් දරුවෝ හැදුවද පළවෙනි දරුවා පිරිමි ළමයිද පළවෙනි ළමයා ගෑනු ළමයිදනේ. අපි දැනගන්න ආසයිනේ ඕවා. හැබැයි අපිට දැනගන්න විදියක් නැහැ. හැබැයි සාලියගේ නෝන වෙච්ච අශෝකමාලට බබා හොඳ කෑම වියන්න නම් පුළුවන්. ඔව් හොඳට වියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය එයා කෑම වියනකොට මුළු රාජමාලිගාවේ සුවඳ ගන්නවා. ඒ තරම් ඇතිනේ සුවඳ එහෙමනම්. හරිද? එතකොට මේ ඉතින් යාලා ගිල්ල ජීමැටි ගෙදරකනේ. ඉතින් ජීවත් වෙන්නේ හැබැයි මේ අවුලක් නැහැනේ. කෑම වියන්නත් පුළුවන් නිසානේ. බතුයි පොල්ලුයි බතුයි බත් බැදලා ගන්න නැති තම්බල ගන්න නැති රතු පාටින් ගන්න දුඹුරු පාටින් ගන්න නැති කහ පාටින් ගන්න නැතිනේ. ඒ කෑම වියන්න පුළුවන් නේ හොඳට. හරිද? රයිට් ඔන්න ඔය විදිහට තමයි කතාව වෙන්නේ. ඒක නෙමෙයි මං කියන්න හදන්නේ. දැන් දුටුගැමුණු රජතුමාට සාලිය කියලා කුමාරයෙක් ඉපදුනානේ. ඒක දැන් ওই පොත ලියන මිනිස්සයා ලියන බබ පොතේනේ රුහුණු මහගම් ප්‍රදේශයේ ප්‍රතාපවත් රජ කෙනෙකු ඌ සාලිය කුමරුට නෙමෙයි දුටුගැමුණු රජතුමාට දාව සාලිය නම් කුමරෙක් ඉපදුනාය ලිව්වා. හැබැයි නිකන් රචකයා නිකන් ඒක නිකන් ලිව්ව මදි වගේ. ඒක නිසා රජතුමා ආයෙ ලියන රචකයා ආයෙ ලියන මොකද්ද? ශ්‍රී ලංකාව මෙක්සේ සත් කළ මහා පාලකයා වූ දුටුගැමුණු රජතුමාට දාව කුමරෙක් ඉපදුනාය. දැන් රචකයා ආයෙ පොත ලියගෙන නිකන් ආයෙ නිකන් ලියලා මදි වගේ. ඒක නිසා ආපහු රචකයා මොකද්ද කරන්නේ? ආයෙ ලිය රන්මැණිකා දේවියට සහ දුටුගැමුණු රජතුමාට දාව පින්බර සුපින්බර නේද? කීකරු ලස්සන කුමරෙක් ඉපදුණා. ඔය අද පොත කියවන ওই පොත. අම්මත් එහා පැත්තේ පාඩලයි. ඊනකොට ඕන පරිණාමය දාන්න. අන්න දුටුගැමුණු බබා හම්බුණා. ආයි කියවගෙන යනකොට අම්මේ මෙන්න දුටුගැමුණුට මොකද්ද දෙවෙනි බබත් හම්බුණා. ආයි කියවගෙන යද්දි අම්මේ මොකද්ද දුටුගැමුණුට තුන්වෙනි බබත් හම්බුණා. ඔයා හිතන්නේ ළමයි තුන්දෙනෙක් හම්බුණාගේ. හැබැයි හම්බෙලා තියෙන්නේ එකයි. හරිද? එක තුන් පාරක් හම්බෙලානේ. එහෙනම් වෙන්න විදියක් නැහැ නේ. හරිද? මේ ඔන්න ඕකයි අවුල. හරි. ඒ කියන්නේ බබා එකම දේ නැවත සටහන් වෙනවා කියන්නේ ඔව් භයානකයි. ඒක දුර්වලතාවය. අපි කියන්නේ ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැහැ. එහෙම මොනවදින් මොකද්ද වෙන්නේ? ඔව් අවුලක් වෙන්නේ. රයිට්? ඒකේ තියෙන සත්‍ය තොරතුරු වසන් වෙලා යන. සත්‍ය තොරතුරු වසන් වෙනවා කියලා කියන්නේ අපිට හරියටම ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න වෙන්නේ නැහැ. ඔන්න එක දුර්වලතාවයක්. හරිද? පුනරුක්ති දෝෂ. අනිත් එක තමයි ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මොකද ඒ කියන්නේ? මෙන්න මේක. බබා දුටුගැමුණුයි රන්මැණිකයි බෙන්දා. ඊළඟට තියෙනවා සාලිය අශෝකමාලත් එක්ක පැනලා ගියා. බබා හම්බෙච්ච කතාව නෑ. ඒකත් ලොකු දුර්වලතාවයක්. මොනවද අපි කිව්වා මේ දීපවංශය ගැන තොරතුරු කිහිපයක් නේ. මොනවද කිව්වේ? මේක රචනා වෙන ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු සහ මේකේ තිබෙන දුර්වලතා දෙක. එක මොකද්ද? එක පුනරුක්ති දෝෂ, අනිත් එක ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. ඔන්න ඔය තමයි දීපවංශය ගැන ඉගෙන ගත්තේ. ඒක නිසා දීපවංශයේ තිබියදීම තවත් පොතක් රචනා වෙනවා. ඒ පොතේ නම තමයි මහා වංශය. මොකද නම?
මහා වංශය. මොකද නම? මහා වංශය. මොකද නම? මහා වංශය. බබා මේක ලියන්නේ මොන කාලෙදිද? අරක ලිව්වේ 4 වන සියවසේදීනේ. මේක ලියනවා ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවස්වලදී. 5 වන හෝ 6 වන සියවස්වලදී. 5 වන හෝ 6 වන සියවස්වලදී. අයි කියන්නේ 5 වන හෝ 6 වන සියවස්වලදී. අයි 5 වන හෝ 6 වන සියවස්වලදී. ඒතර මහා වංශය ලියන්නේ මොන කාලෙද? ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවස්වලදී. මහා වංශය ලියන කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි මහානාම හාමුදුරු. කවුද මහා වංශය ලියන්නේ? මහානාම හාමුදුරු. මහා වංශය ලියන්නේ මහානාම හාමුදුරු. එතකොට ඔයාගෙන් අහන්න පුළුවන්. එතකොට මහා වංශය අතරත් තියෙන මොන වගේ තොරතුරුද? ඔයා කියන්නේ මෙන්න මේක. ඔයා කියන්නේ මෙන්න මේක. මේක කියන්නේ අර ඔයා කලින් ඉගෙන ගත්තේ ඒ ටිකම තමයි. ඒ කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු රයිට් අන්න ඊට පස්සේ ඉච්චරයි අපිට මහා වංශය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔයාලට මම චූටි වැඩක් දෙනවා. රයිට් 7:21 වෙලාව. 7:24 වෙනකන් දෙනවා චූටි වෙලාව. මම ඔයාලට නෝට් මොකුත් දුන්නේ නැහැ. ලියන්න මොකුත් දුන්නේ නැහැ. අහන් ඉන්නයි දුන්නේ. හරිද? ඒ අහන් හිටපු ටික ආයි විනාඩි 4ක් ඇතුළත ඔයා මතක් කරගන්නවා. මම අහඹු ලෙස තෝරාගත්ත ළමයි කීප දෙනෙක්ගෙන් උගන්වපු දේවල් ටික මේ දක්වා අහන්න. කොහොමද අහන්නේ? මෙන්න මෙහෙම. ඉතිහාසයේ ඔයා කියනවා එහෙම. ඉතිහාසය කියලා කියන්නේ අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩ හරියක් තියෙනවා. අපි කියන්නේ මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. සාහිත්‍ය මූලාශ්‍රයි, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට මතක තියාගන්න ඕන වචන කිහිපයක් තියෙනවා. කාසි, නටබුන්, සෙල්ලිපි. සාහිත්‍ය මූලාශ්‍ර නැවත ප්‍රධාන කොටස් දෙකයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයෙන් කියන්නේ අපේ රටේ මිනිස්සු ලියන ලද පොත්පත්. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශිකයන් විසින් ලියන ලද පොත්පත්. ඒතර දේශීය සාහිත්‍ය මූලාශ්‍රයෙන් පරණම පොත තමයි දීපවංශය. මේ රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු මේක තිබුණ දුර්වලතා දෙකයි එකක් ප්‍රවෘත්ති දෝෂ අනිත් එක ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. ඒක නිසා පොතක් රචනා වෙනවා මහා වංශය. මහා වංශය රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවස්වලදී. මේක ලියන්නේ මහානාම හාමුදුරුවෝ. මේක ඇතුළත් වෙන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වා මෙරට ශාසනික ඓතිහාසික තොරතුරු. ඔන්න ඔය දේවල් ටික මේ විදිහට කියනවා. රයිට්? දැන් 7:22යි. 7:25ට අහනවා. විනාඩි 3ක් දෙන්න මතක තියාගන්න. විනාඩි 3යි. හරි විනාඩි 3යි. හරි. බලමු කවුද මුලින්ම කියන්න කියලා. හරි විනාඩි 3 මතක තියාගන්න. හරිද? පාඩම් කරන්න දුන්නේ හොඳේ. හතයි 24යි තව විනාඩියයි.
රයිට්. වෙලා වෙතිනේ. හ්ම්. හරිද? බලමුනේ. මෙනුල්. මෙනුල්ට මාව හැන්නද මෙනුල්? ඔව් සර්. හරි. මෙනුල් මුල් ටිකට හිටියේ නේද? ඉතිහාසය මේ ඉතිහාසය හැදීමේදී මොකද සර්? ඉතිහාසය හැඳින්වීමකට සීක් කර කියද්දි හිටියද? ඔව් සර්. හරි. මෙනුල් මට කියන්නේ ඉතිහාසය කියන්නේ මොකද්ද මෙනුල්? අපේ අතීත මුතුන් මිත්තන් පිළිබඳව හදාරන විෂය. right. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාක් තියෙනවා මෙනුල්. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒකයි මොනවද? සාහිත්‍යමය මූලාශ්‍රයයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. right. සාහිත්‍ය මූලාශ්‍ර කියන මතක තියාගන්න වචනේ මොකද්ද? පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට වචන දෙක තුනක් කියන්න. කාසී, නටබුන්, සෙල්ලිපි. right. සාහිත්‍ය මූලාශ්‍ර නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා නේද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රයයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. right. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? මේ රට මේ මිනිසුන් විසින් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ. right. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශීයන් විසින් මේ රචනා කරන ලද සාහිත්‍ය. ලියන ලද පොත්. right. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලින් පරණම පොත මොකද්ද මෙනුල්? දීපවංශය. දීපවංශ. මේක රචනා වෙන්නේ මොන කාලෙද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස. 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන්නේ මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශාසනික තොරතුරු. මේකෙදි පිළිගන්න දුර්වලතා දෙකක්. ඒ මොනවද? පුනරුක්ති දෝෂයි ඇතැම් තොරතුරු කෙටියෙන් සඳහන් වීම. ඒක නිසාම තවත් පොතක් රචනා වෙනවා. මොකක්ද ඒ පොත? මහා වංශය. මහා වංශය. මේක රචනා වෙන්නේ මොන කාලෙදිද? ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ. right. මේක ලියන්නේ කවුද? මහා නාම හිමි. මහා සුපිරි. මරු. හරිද? හොඳයි. මෙනෝ ගොඩක් හොඳයි. හරිද? අන්න ඒ වගේ. දැන් මම අහනවා අනිත් කට්ටියගෙනුත් කියන්න පුළුවන් වෙනවා. අපවන්දේ බබා කවදාවත් ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් නෑ. ඔන්න ඒ විදිහට තමයි ෆිසිකල් ක්ලාස් උනත් ඔන්ලයින් ක්ලාස් උනත් ඒකම එකම විදිය තමයි. හරිද? රයිට්. ෆිසිකල් ක්ලාස් එකේ පොඩ්ඩක් මේ ඔයාලා තියෙන්න මේකේ හරිද? උඩ බහින්න බෑ. නේ කැමරා එකත් එක්කම යන්න ඕනේ යන්නේ. හරිද? ඒක නිසා මේ හොඳයි. මෙනුල් ගොඩක් හොඳයි. දැන් හරි. අපිට කලින් කිව්වා මෙනුල් කොහෙද ඉස්කෝලේ මෙනුල්? සෙන්ට් තෝමස් මාතර. මාතර සෙන්ට් තෝමස්. හරි. රයිට්. මෙනුල් නේ. හරි. මට මතකයි මම. රයිට්. මේ දෙන්නෙක් කිව්වා. ඒතකොට ඒකෙනුත් දාන්න ඕනේ මට දැන්. හරිද? රයිට්. ඔන්න බබා හොඳට මතක තියාගන්න. ඔය හැම දෙයක්ම මම පාඩම් කරනවා ඔයාලට. අපිට පාඩම් 10යි තියෙන්නේ බය වෙන දෙයක් නැහැ. පාඩම් 10 හරි ලස්සනට ගලාගෙන යනවා. හරිද? කිසිම දෙයකට බිය වෙන්න දෙයක් නැහැ. මම ලස්සනට පාඩම් කරනවා ඔයාලට. රයිට්. ඔයාලා ඉක්මනින්ම හැබැයි අර මේ ටියුට් එක ගන්න. ටියුට් එක ස්ලිප් එකේ ගිහුව ගමන් ටියුට් එක හම්බෙවි. ටියුට් එක අරගත්තෙන් පස්සේ ඔයාලට එතකොට ටියුට් එක ළඟට මුල් පාඩම් 6ෙම ටියුට් එක ළඟ ඔයාලට තියෙනවා. හරිද? රයිට්.
දැන් අහගන්නකො. මං කියන දේවල් වලට පැහැදිලි වෙන්නේ නැද්ද? මේ කවුරු හරි යමෙක් දාලා දුන්න කැඩි කැඩි එනවා කියලා. එහෙම නෑ නේද? නෑනේ. හා හා. හරි. එහෙම වෙන්න විදියක් නෑ. සමහර අපිට ඉතින් පොඩි පොඩි ඔයාලගේ අවුල්ද දන්නෙත් නෑ. හරිද? රයිට් දැන් අහගන්නකො. ඔන්න බබා ඊළඟට වෙනුෂි මිෂාරා. පාඩ පොතේ මාව හැනවද? ඔව් සර්. රයිට්. කොහෙද බබා ඉස්කෝලේ? දෙයියන්දර සර්. දෙයියන්දර. මට කියන්නකෝ බලන්න බැරි ඉතිහාසය කියන්නේ මොකද්ද? ඉතිහාසය යනු අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. right. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙන ඒවට කොහොමද කියන්නේ? මූලාශ්‍රය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒ මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රයයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. right. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? පොත්පත්, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට පාසි නටබුන් සෙල්ලිපි ස්මාරක. right. සාහිත්‍ය මූලාශ්‍ර වලින් නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොනවාද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රයයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයයි. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයෙන් පරණම පොත මොකද්ද? දීපවංශය. විදේශී මේ දීපවංශ රචනා වෙලා තියෙන මොන කාලෙදිද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. ඒක ඇතුළත් වෙලා තියෙන මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. right. එතකොට මේ කියන දීපවංශයේ තිබුණ දුර්වලතා දෙකක් මොනවද? මොකද්ද සර්? දීපවංශයේ තිබුණ දුර්වලතා දෙකක් ඒ මොනවද? පුනරුක්ති දෝෂ පැවතීම සහ ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. right. එතකොට මේ ඒක නිසාම තවත් පොතක් රචනා වෙනවා මොකද්ද? මහා වංශය. මහා වංශය ගොඩක් හොඳයි ගොඩක් හොඳයි. මරු. හරිද? ඊට පස්සේ එසඳි මාව හැනවද? ඔව් සර්. right. එසඳි මට කියන්නකෝ බැරි ඉතිහාසය කියන්නේ මොකද්ද? ඉතිහාසය අනුව අපගේ මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා එසඳි. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. ඒ මොනවාද? සාහිත්‍ය මූලාශ්‍රයයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? පොත්පත්, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට කාසි නටබුන් සෙල්ලිපි ස්මාරක. right. සාහිත්‍ය මූලාශ්‍ර නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රයයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. right. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මෙරට ජීවත් වූ අය විසින් ලියන පොත්පත්. right. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශිකයන් විසින් ලියන ලද පොත්පත්. right. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයෙන් පරණම පොත මොකද්ද? දීපවංශය. රචනා වෙන්නේ මොන කාලෙදිද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මොන වගේ තොරතුරුද ඇතුළත් වෙන්නේ? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් පාලන කාලය දක්වා වූ සාහිත්‍ය හා ශාසනික තොරතුරු. right. ආධුනික හා ඓතිහාසික තොරතුරු. ඊට පස්සේ මේකේ තිබුණ දුර්වලතා දෙකක් නේ. ඒ මොනවද? පුනරුත්පාති දෝෂ සහ තොරතුරු කෙටියෙන් දක්වා ඒ තියෙන දඩ පුනරුත්පාදනය පුනරුක්ති. හරිද? පුනරුක්ති. හරි. ඒක නිසා තවත් පොතක් රචනා වෙනවා. මොකක්ද මේ පොත? මහා වංශය. මහා වංශය ලියන්නේ මොන කාලෙදිද? ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ. කවුද ලියන්නේ? මහානාම හිමි. මහානාම හාමුදුරුවෝ මරු. හරිද? එසදිත් හොඳයි. හරි. එසදි මේ කොහෙද පොළොන්නරුවේ එසදි නේද? නැහැ. කළුතර. සෙන්ට් පෝල්ස් කොළඹ. බොරැල්ලේ. ඔව්. හරි. මට මතකයි හරිද? right. හොඳයි. අන්න එහෙම තමයි දැන් අපි ආයි වැඩට බහැලා දැන් ඔයාලට තේරෙනවනේ. ආයි ඉතින් අපේ ඉතිහාස පන්තියේ වාඩි වෙලා ඉන්නවා කියනවා ගෙදරදී අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ.
ඔන්න මෙතෙන්දි පාඩම් කරගන්නයි. දැන් ඔයාලා දැන් මෙතන දරුවෝ නේද? දැන් කීප දෙනෙක්ම කතා කරන්නේ. පිරිමි ළමයි කීප දෙනෙක් කතා කරා. ගෑල් ළමයි කීප දෙනෙක් කතා කළා නේද? ඔහම පන්තිය ඇවිල්ලා වාඩිලා ඉඳන්කොට නේද වෙන පන්තියකට වා ගිහිල්ලා නේ සර් එහෙම පන්ති ඉවර වෙන කලින් ඔයාගෙන් අහුවොත් මට කියන්න පුළුවන් වෙනව නම් ඒ සර් හොඳයි. හරිද? එහෙම කියන්න පුළුවන් කරනවා මේකෙදි. ඉවර වෙන්න ඕනේ නැහැ. මැදදී මේක කරලා ඉවර කරනවා. රයිට්? ඒකයි මේ පන්තිය මාර. හරි? ඒ නිසා මේ අනිවාර්යෙන් කවදාවත් ඔන්ලයින් එක කට් කරගන්න එපා. මම කට් කරන්නෙත් නෑ. හරිද? ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඕනේ. රයිට්? හොඳට අහගෙන ඉන්න ඕනේ. අපි ඇවිල්ලා මේක දැන් හොඳටම කරන්න. මොකද මේ තියරිය ඔළුවට දාගත්තාම දැන් ඔයාට මම දැන් උගන්වපු ටික නේ නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට උගන්වන්න පුළුවන් නේ. නේ ඉතිහාසය කියන්නේ මෙන්න මේක. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් මෙන්න මේ ටික. ඒතර ඔයාලට කාට හරි කියලා දෙන්නත් පුළුවන්. රයිට්? අන්න ඒ වගේ හරි ලස්සනට සුන්දරව තමයි මේක ලස්සනට පැහැදිලි කරන්නේ. රයිට්? ඒ නිසා මේ දැන් හපු කට්ටිය දන්නවනේ. හරිද? දැන් එයාලට හොඳටම කියන්න පුළුවන්. රයිට්? ඒතකොට දැන් අනිත් කට්ටියටත් අනිත් කට්ටියකට මම අහනවා. ඉතින් හැමෝගෙම එකම සැරේට අහන්නේ නැහැ. ඒ නිසා ඩිංග ඩිංග අනිත් කොටස් ටිකත් උගන්න තමයි ඒක අහන්නේ. හරිද? රයිට්. හරි අපි ඊළඟට යනවා චුටි බබාලා. අපි දැන් මේ කතා කරපු ටිකෙන් පස්සේදී මට කියන්න බලන්න ඔයාලා විවාහ වෙන වයස කීයද? විවාහ වෙන වයස? මොන වයසේද විවාහ වෙන්නේ? 25. බුදුආමනේ. 25 නේ. ආකෝ. සාමාන්‍යයෙන් කීයද විවාහ වෙන්නේ? 23. 23. ආයෙත් මට මේ අවුරුද්දේ විවාහ වෙන්න පුළුවන් එහෙනම්. මට 23යි නේ. සාමාන්‍යයෙන් හිතන්නවා කීයේ වෙන්නේ නැති කියලාද? පොඩක් කල්පනා කරලා උත්තරේ දෙන්න බලන්න. ඒ වැඩක් නැහැ. ඒ උනත් දැනගන්න ඕන. දන්නවා ඉතින්. අහන්න બોලේ 16ලු. අත් දෙයියනේ. 18න් පස්සේ. ආ දන්නවද? 19ලු. එහෙමයි. ඒක මේ විවාහ වෙන්න වයස කියන්නේ මෙහෙමයි. කියන්නේ අපේ රටේ විවාහ නීති ක්‍රම කිහිපයක්ම තියෙනවා. හරිද? වයස් සීමා විදියට ඔය තියෙනවා බබා මේ සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වෙනි වගන්තිය. මම හරියටම කියන්නේ. 15 වෙනි වගන්තියේ තියෙන විවාහයක් ඇති කර ගැනීම සඳහා වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12. ඔව්. පුරුෂයන් වයස අවුරුදු 16ක් වේ. ගෑනු ළමයට අවුරුදු 12 වෙද්දී විවාහ වෙන්න පුළුවන්. පිරිමි ළමයට අවුරුදු 16 වෙද්දී විවාහ වෙන්න පුළුවන්. ඒතර බර්ගර් දෙමාපියන්ගෙන් පැමිණ කියන්නේ බර්ගර් කියලා જાතියක් ඉන්නවනේ. බර්ගර් අයගෙන් පැමිණෙන වයස් සීමාව දෙගොල්ලොන්ටම අවුරුදු 14යි. 14යි. නමුත් 1995 අංක 18 දරන සංශෝධන පනතින් ස්ත්‍රීන් සහ පුරුෂයන් යන දෙපාර්ශ්වයේම අවම වයස් සීමාව වයස අවුරුදු 18ක් බවට පත් කරන ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාවයට පටහැනි විවාහ බාල වයස්කාර විවාහ ලෙස අධිකරණය තීන්දුව කරන ලදී. හරිද? මුල් වගන්තිය අනුව පිරිමි ළමයට විවාහ වෙන්න පුළුවන් අවුරුදු 16න්. ගෑනු ළමයට විවාහ වෙන්න පුළුවන් අවුරුදු 12න්. හැබැයි 1995 සංශෝධනය අනුව ගැහැණු ළමයට සහ පිරිමි ළමයට විවාහ වෙන්න පුළුවන් අවම වයස් සීමාව තමයි අවුරුදු 18. එහෙම නොවන සෑම විවාහයක්ම බාල වයස්කාර විවාහයක් විදිහට විවාහ වෙන වයස කියලා කිව්වොත් 23යිලු 19යිලු 16යි. ඒකත් දැනගන්න ඕන. මුලින් තිබිලා තියෙන්නේ 12 ගැහැණු ළමයට. ඊට පස්සේ තිබිලා තියෙන්නේ 16 පිරිමි ළමයට. හරිද? දැන් 18 කරලා තියෙන්නේ. ඉවසන්න. හරිද? රයිට්. ආගන්නකො. මේ ඔය විවාහ වෙන. ඒක ගැන මම කිය පොඩි දෙයකට මෙන්න මේක. බබා
18ට කලින් මිනිස්සු විවාහ වෙන්නේ නැද්ද? විවාහ වෙනවා. එතකොට එහෙම නීත්‍යානුකූලයිද? නැහැ. මගේ බාල වයස්කාර කියලා. හරි. එතකොට හැබැයි ලංකාවේ ඒවා තියෙනවා. විවාහ වෙනවා. ඒවා නීත්‍යානුකූල නැහැ. ඒ වගේ තමයි දීපවංශයේ මහා වංශයේ තොරතුරු අතර සමානතාවයක් තිබිලා තියෙනවා. දීපවංශයේ මහා වංශයේ තොරතුරු අතර මොකක්ද තිබිලා තියෙන්නේ? සමානතාවයක් තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි දීපවංශය මහා වංශය රචනා වෙන්න කලින් තවත් පොත් කිහිපයක් රචනා වෙලා තිබුණා. ඒ පොත්වල ආభాෂය මේ පොත්වලට ලැබිලා තිබුණා. මොකද? සර් කිව්වනේ දැන් අපේ රටේ පරණ පොත දීපවංශය කියලා. මොන අතර පිළි කතාවක්ද මේ කියන්නේ දැන් මේ? එහෙනම් සර් කියනවා දැන් ඒතර දීපවංශයටත් කලින් පොත් තිබුණා කියලා. තිබ්බ තමයි. හැබැයි ඒවා නීත්‍යානුකූල අපිට ඒ වගේ කතුවරයාවත් අඩුම එහෙම තිබුණා කියලා පොතක්වත් හොයාගන්න නැහැ. ඒක නිසා අපිට ඒවා නීත්‍යානුකූලව පිළිගන්න බී. නීත්‍යානුකූලව පිළිගන්න බී. හරි. හැබැයි තිබිලා තියෙනවා. ඒ මොන වගේ පොත්ද කියන එක දැනගන්න ඕන. පළවෙනි එක. සීහ ලට්ට කතා මහා වංශය. මොකද? සීහ ලට්ට කතා මහා වංශය. දෙවැනි එක උත්තර විහාරට්ට කතා. මොකද? උත්තර විහාරට්ට කතා. ඊළඟ එක විනයට්ට කතා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ටිකක් වෙනස්. පළවෙනි එක අපි හිංසරේ කියමු බලන්න. සීහ ලට්ට කතා මහා වංශය. මොකද? සීහ ලට්ට කතා මහා වංශය. අය කියන්නේ සීහ ලට්ට කතා මහා වංශය. ඊළඟ එක උත්තර විහාරට්ට කතා. උත්තර විහාරට්ට කතා. අය කියන්නේ උත්තර විහාරට්ට කතා විනයට්ට කතා. අනිත් එක විනයට්ට කතා. සීහලට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා. අය කියන්නේ වැඩියෝ සීහලට්ට කතා මහා වංශයයි, උත්තර විහාරට්ට කතයි, විනයට්ට කතයි. අය කියන්නේ අය කියන්නේ බබා සීහලට්ට කතා මහා වංශයයි, උත්තර විහාරට්ට කතයි, විනයට්ට කතයි. හරි බබා චොටි බබා ඔන්න අහගන්න. ඔයාගෙන් අහනවා මෙහෙම. දීපවංශයේ මහා වංශයේ තොරතුරු සමාන වෙන්න හේතුව මොකක්ද? ඔයා කියන්නේ මොකද්ද? ඊට කලින් රචනා වෙලා තිබිච්ච පොත්පත්වල ආభాෂය ලැබිලා තිබුණා නේ. ඒතර ඔයාගෙන් අහන මොන වගේ පොත්පත්ද එතකොට ඊට කලින් රචනා වෙලා තිබුණේ? ඔයා කියන්නේ මොකද්ද? සීහලට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා කියලා වගේ. හරිද මොනවාද? සීහලට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා කියලා වගේ. හරිද? හරි. අහගන්නකො. ඔන්න දැන් බිනුක නයිකේ කොන් කරන්නේ බිනුක? බිනුකට මාව ඇහෙනවද? ඇහෙන්නේ නැහැ වගේ නේ. හරි කවුද? මං කාගෙන්ද ප්‍රශ්නේ අහුවේ නැත්තේ? අනිම්හාරා. නිම්හාර මයිකේ කොන් කරන්න පැටියෝ. හරි. නිම්හාර කියන්නකො මේ දීපවංශයේ මහා වංශය අතර සමානතාවයක් තිබුණනේ බබානේ. එහෙම සමානතාවයක් ඇති වෙන්න හේතුව මොකද්ද? මොකද සර්? දීපවංශයේ මහා වංශයේ තොරතුරු අතර සමානතාවයක් ඇති වෙන්න හේතුව මොකද්ද? ඒ පොත් රචනා වීමට පෙර ලියලා තිබ්බා සීහලට්ට කතා මහා වංශය, විනයට්ට කතා, උත්තර විහාරට්ට කතා කියලා ආදී පොත්වල
ආభాෂය ආభාෂය ලැබිලා ලබා ගන්න. තිබුණා. ඔව් මරු මරු මරු. හොඳයි 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 හොඳයි. අන්න එහෙම මීටරකින් ඉන්න ඕනේ. හරිද? හොඳයි හොඳයි හොඳයි. රයිට්. අනේ බබා මේ ඒකත් හරි. ඊට පස්සේ අපි යනවා අමුතු වචනයක් ගැන කතා කරන්න. හරිද? ඒකට අපි කියනවා පැටියෝ වංස තප්ප කාසිනි කියලා. මොකද කියන්නේ? වංස තප්ප කාසිනි කියලා. මොකද වංස තප්ප කාසිනි කියලා. මොකක් කියලාද කියන්නේ? වං සත්තප්ප කාසිනී. හරි හරි මං හිමින් ඉස්සර කියන වං සත්තප්ප කාසිනී. මොකද්ද? වං සත්තප්ප කාසිනී. අයි කියන්න වං සත්තප්ප කාසිනී. වං සත්තප්ප කාසිනී. වං සත්තප්ප කාසිනී කියලා කියන්නේ මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසට. මොකද්ද වංශත්ප්පකාශනය කියන්නේ? එතකොට මහාංශයේ අමාරු තැන් විස්තර කරන කොටස. අය කියන්නේ බැටියෝ මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටස. අපි කියන්නේ මොකක් කියලාද? වංශත්ප්පකාශිනී. මොකද්ද? වංශත්ප්පකාශිනී. අය කියන්නේ වංශත්ප්පකාශිනී. right. බබා ඔයා කියවලා තියෙනව නේද සිංහල පොතේ පාඩම්? ඔය සිංහල පොතේ සමහරක් පාඩම් වල තියෙන අමාරු වචනනේ. ඒ අමාරු වචන දාලා පාඩම අවසානයේ තියෙනව නේද පිටුවක්. මොන පැහැදිලි කිරීමද? අරුත් පැහැදිලි කිරීම කියලා. ඔන්න ඕකටත් අපි කියන්න පුළුවන් මොන කාසිනියක් කියලාද? වංශත්තප්ප කාසිනියක්. ඒ කියන්නේ බවා ඒ පාඩමේ අමාරු තැන් විස්තර කරපු කොටසනේ. රයිට් ඒ වගේම තමයි මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසට අපි කියන්නේ වංශත්තප්ප කාසිනී කියලා. මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසට කොහොමද කියන්නේ? වංශත්තප්ප කාසිනී. අය කියන්න වංශත්තප්ප කාසිනී. අය කියන්න වංශත්තප්ප කාසිනී. අය කියන්න වංශත්තප්පකාසිනී. 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 හරි. වංශත්තප්පකාසිනී කියලා අපි කියන්නේ. දැන් ඔයාගේ අහන්න මොකද්ද මේ වංශත්තප්පකාසිනියක් කියන්නේ? ඔයා මොකද කියන්නේ? මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසයි. මොකද්ද? මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසයි. අය කියන්න මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටසයි කියලා ඔයා කියන. හරි. right. බබා මේ දැන් ඔයා මෙතුආ කාලෙකට පාඩම් නොකළා නම් මෙතුආ කාලෙකට. හරිද? මොකද මැසේජ් මොනවාරි ගැල්ලුවක් දෙනවනම් මැසේජ් chat එකට දාන්න මැසේජ් එකක්. උඩවලේ පන්ති තියෙන්නේ උඩවලේ පන්ති නෑ පැටියෝ. මොනවාරි ගැල්ලු තියෙනවා නම් අහන්නකෝ. මොන ප්‍රශ්නේම තියෙනවා නම් පන්ති සම්බන්ධව හරි ටයිම් ටේබල් ගැල්ලු හරි වෙන මොනවා හරි ගැල්ලුවක් තියෙනවා නම් අහන්න. හා හරි අහගන්නකෝ. right. මේ අහගන්න හොඳට අහගෙන ඉන්න. මේ ඔන්න මේක අහගන්නකෝ. දැන් ඔන්න ඔයා ගෙදර ඉන්නේ නේ. ගෙදර ඇති දැන් සමහරක් විට හරිද? ඔව්. ඔයාගේ ගාව වාඩි වෙලා ඇති පූසෙක් බලු පැටියෙක් නේ ඉන්න වෙනි සමහරක් වෙලාවට. දැන් ඔයා තීරුම් ගන්න ඕනේ හරිද? හොඳයි. හැමෝම නේ හරි. ඔයා තීරුම් ගන්න ඕනේ ඔයා මෙච්චර කාලෙකට වැඩ කරේ නැහැ. මම ටිකක් කම්මැලි කමින් ජීවත් වුණේ. හැබැයි අද ඉඳලා මම වැඩ කරන්න පටන් ගන්නවා. මොකද මං අද ඇවිල්ලා ඉන්නේ හරිද? අමුතු ඉතිහාස පන්තියකට. හරිද? මගේ පන්තියේ ළමයි හැමෝම කොහොමද පාඩම් කරනවා. ඒ නිසා ඔයා
අද සිට අද ඇවිල්ලා ජනවාරි 16 නේ. ඔව් ජනවාරි 16 වෙනිදා අද ඉඳලා ඔයා වැඩ කරන්න පටන් ගන්න මෙච්චරයි. දවසට එක පැයයි. එක පැයයි. ඔයා දැකලා තියෙනනේ මේ දවස් ටිකේම රෑට 1ට 2ට විතර මම මොනවද දාන්නේ කියලානේ. ස්ටේටස් යනෝනේ දකින්න මැදිනේ. ළමයි පාඩම් කරපුවනේ පාඩම් අරය පාඩම් කරා මෙයා පාඩම් කරානේ. හරිද? ඒව දාන්න. එහෙම තමයි. ඔයාට අද සිට වෙනස් වෙන්න ඕනේ. ඔයා ඔන්ලයින්ද ෆිසිකල්ද ඒවයි අදාළ නැහැ. හරිද? ඔයා ගාල්ලේ ළමයිද, බෙලියත් ළමයිද, වලස්මුනේ ළමයිද, දෙයියන්ද්‍ර ළමයිද, අකුරැසි ළමයිද, නෙයිමදුවේ ළමයිද, දික්කුඹර ළමයිද එහෙම අදාළ නැහැ. හරිද? මේ ඔයා අනිවාර්යෙන් අද සිට දවසට එක පැයක් පාඩම් කරන්න ඕන. එක පැය. 1 hour. හරිද 1 hour. එක පැයක් පාඩම් කරලා ඒ කියන්නේ මෙහෙම දැන් ඔයාලට මම අද උගන්වන ටික තියෙනවනේ. ඔයා අද පාඩම ඉවරෙච්ච ගම උගන්වපු ටික තනියෙන් මතකෙන් නැවත ආයි මතක් කරගෙන මට වොයිස් මැසේජ් එකක් දාන්න ඕනේ පාඩම් මතකෙන් කියන. ඒක කොහොමද වෙන්න ඕන. හරිද? හැම පාඩමක් ඒ කියන්නේ හැම දවසකම පාඩම ඉවරෙච්ච ඒ කියන්නේ උගන්වපු කොටස මට ආන්න ඕන වොයිස් මැසේජ් එකක්. ඒක දාන්න දැන්. මට ඕන දැන් උනත් පෙන්වන්නේ නැහැ මේ හරිද? දාපු අය ඉන්නවා මේ රයිට් රයිට් ඉතින් මට ඉතින් ඔයාලට ඇහෙන්නේ නැහැ නේද මේක මේ පෙන්නුවට. හරි දැන් මේ තියෙන මේ දැනුත් දාපු කට්ටිය මේ ඔයාලට මේකේ අනිත් පැත්තට පේන්නේ. හරිද මේ පාඩම් කරපු කට්ටිය. හරිද? ඕන පෙන්වන්න ලං කරලා. හරිද? මේ රයිට් එහෙම ඉන්න ගොඩක් අය දැන් මේ දවස්වල මහන්සිලා වැඩ කරනවා. අර මේ ඕන මේ දාපු මගේ ස්ටේටස් වල ඕනත් බලන්න නැත්නම් මේ ළමයි පාඩම් කරපුවා. හරිද? ඔය තියෙන්නේ. මම ඔයාලට අනිත් පැත්තට පේන වෙත්තේ. හරිද? රයිට් මේ ඒක නිසා මේ බය වෙන්න එපා. අද ඉඳලා වෙනස් වෙන්න. දැන් 10 ඉන්නේ. හරියටම දැන් ඔයාලට මාත් එක්ක අවුරුදු දෙකක් ඉන්නවා. හරිද? ඒ අපි ඔන්ලයින් ඉන්නේ අවුරුදු දෙක. හරිද? දැන් මේ පන්තින සමහරක් අය මාත් එක්ක මීට අවුරුදු 3කට විතර කලින් සම්බන්ධ වෙච්ච කට්ටිය. දැන් ඔය කවුද? අනේද නම් කියන්නේ නැහැ ඉතින්. හරිද? එයාලා දන්නවා නේ අපිත් එක්ක අවුරුදු කීපෙත් අවුරුදු දෙකක් විතර මම හිතන්නේ 8 වසරේදී වගේ මගේ ආපු කට්ටිය දැන් 10 වසරේ ඉන්නේ. අවුරුදු 3ක් විතර තිස්සේ මාත් එක්ක. මේ අපිට කාලයක් ඔන්ලයින් ක්ලාස් එක මිස් වුණා. මොකද මගේ ෆිසිකල් පන්ති ප්‍රමාණය වැඩි වෙච්ච නිසා. හැබැයි දැන් ඔන්න නැවතත් අපි මම හිටියෝ දැන් 11 හරිද? මේ නේද? අපිට දැන් ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. දරවා කරන්න ඕන එකම දේ අලුතෙන් යාළුවෙක් හැමදාම පන්තියට එක්කගෙන එනවා. එක්කගෙන ඇවිල්ලා මට දාන්න මැසේජ් එකක් සර් ඔන්න මම අද මෙයා එක්කන් ආවා. හරිද? රයිට්? ඔව් අනිවාර්යෙන් එක්කන් එනවා. හරිද මාත් ආවා. හරිද නිකොලේ. හරිද? මම පොඩි බඩුවක් කරන්නම් මෙහෙම. හරි. ඔන්න ඔයා හැබැයි මෙහෙමයි. එයා ඉන්න ඕනේ මාසයක්. දැන් සාමාන්‍යයෙන් අපේ ෆිසිකල් ක්ලාස් වලත් එහෙම තමයි. අලුතෙන් පන්තියට යාළුවෙක් එක්කන් આવොත් එයා මාසෙම ඉන්න ඕනේ කොහොමවත්. හරිද? ඒ මාසේ අවසානයේදී එයාට මම දෙනවා. හරිද? ලස්සන මෙන්න මෙච්චර විතර එකක්. හරි? මෙච්චර විතර ටෙඩි බේත්. හරිද? ඔය ගෙනල්ලා තියෙනවා මේ. ඔය අපේ ෆිසිකල් ක්ලාස් වල කට්ටිය නම් මෙතන නෑනේ නේ. දන්නවා මේ දෙනවා හරි. ඊට පස්සේ කොහොමද ඔයාලට බෑන්ගල් එක හම්බ වෙනවා. ස්ලිප් එක එව්ව ගමන් චිප් මේ මොකද්ද ටියුට් එකත් එක්ක බෑන්ගල් එක ගෙදරට එනවා. ටියුට් එකයි බෑන්ගල් එක. ඒතර අලුතෙන් යාළුවෙක් එක්කන් එන කට්ටියට හරිද? ඔව් ටෙඩික් හම්බ වෙයි. හරිද? ඒක දෙන්නේ මාසේ අන්තිමේ. හරි මාසේ අන්තිමේ දෙන්නේ. මාසේ අන්තිමේ කියන්නේ මාසේ අන්තිමේ මම දානවා. ඊළඟ මාසේ පළවෙනි සතිය වගේ වෙද්දි ඔයාලගේ ගෙදරට ටෙඩියා එයි. හරිද? මගේ මූණ නෙමෙයි තියෙන්නේ. හරිද? රයිට් මේ ෆිසිකල් ක්ලාස් එක ගන්න කොහොමත් මාසේ අන්තිමේ දෙනවා. තාම ඉතින් මාසේ අන්තිම වෙලා නැහැනේ. හරිද? ආගන්නකො. ඒක නිසා මේ අන්නේ එකක් මතක තියාගන්න. සර් මම සර්ට ඒක කිව්වේ ටියුට් එක හම්බුනේ නෑනේ. අරිසිත් එක එව්ව ටියුට් එක හම්බුනේ නෑනේ. හරි. ඉක්මනින් මේ බය වෙන්න එපා. බිය වෙන්න එපා. හරිද? මේ
කවුද තේනුකි මට ඒක ආයි සෙන්ඩ් කරන්න. හොඳේ මට ඒක ආයි පොඩ්ඩක් මෙසේජ් එක දාන්නකො. මේ පොඩ්ඩක් මෙසේජ් එක පල්ලෙහාට ගිහිල්ලා ඇත්තේ. හරිද? රිසිට් එක ඔක කට්ටිය මේ ස්ලිප් එක එවලා කෝඩ් එකක් හෝ මොන හරි මේ කේතයක් හම්බුනේ නැත්තම් නැවත මේ මෙසේජ් එක දාන්න. හරි? ඉක්මනින්ම දාන්න. හරිද? ඒක නිසා මේ එහෙම සල්ලි ගෙවලා මොනවා හරි මේ කෝඩ් කේතාංකයක් හෝ මොකක් හරි හම්බුනේ නැත්තම් අනිවාර්යයෙන්ම මට මෙසේජ් එකක් දාලා කියන්න. හොඳේ? රයිට්. අහගන්නකො. ඔන්න දැන් මේ දේවල් ටික මතක තියාගෙන ඔන්න දැන් අද ඉඳලා අපි වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ. හැම දරුවෙක්ම පාඩම් කරන්න පටන් ගන්න ඕනේ දවසට එක පැය. ඔයාලට මොනවා හරි ටයිම් ටේබල් එකක් කාට හරි ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕන නම් සර් මාසේ අන්තිමට මොනවද දෙන්නේ? දැන් දහන්නේ යාළුවෝ මගේ ටෙඩි බේත් දෙනවා කියලා. හරිද? මේ ඔයාලට මොනවා හරි ටයිම් ටේබල් එකක් එහෙම හදා ගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න ෆ්‍රී ටයිම් ටිකත් එක මම ඊට පස්සේ ටයිම් ටේබල් එක ඔයාලට හදලා දෙන්න. රයිට්? එතකොට මේ තෙනුකි දැන් මේ වෙලාව. හරිද? මේ උඩවලේ පන්ති නැත්තේ ඇයි කියලා අහනවා. පැටි උඩවලේ මේ මට එන්න පොඩි අසීරුතාවයක් තියෙනවා. මොකද මේ ටයිම් අවුලක් තියෙනවා. මොකද මම දැන් සර් ක්ලාස් කීයටද පටන් ගන්නෙ ෆ්‍රයිඩේ කියන බබා සාමාන්‍ය අපි ක්ලාස් එක පටන් ගන්නකොට 6:40 වගේ වෙනවා. 6:40 6:35 වගේ වෙද්දි පටන් ගන්න ක්ලාස් එක. මේ ඔය ඔඩවැලේ ක්ලාස් එකට වැඩිය දුර ප්‍රශ්නෙත් එක සහ වගේ මේ ටයිම් ටේබල් එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. මොකද මේ සතිය දවස් වලින් වැඩිපුරම ඉන්නේ ගාල්ලේ. ඒක නිසා සෙනසුරාදා ඉරිදා විතරයි වලස් මුල්ලට සහ දෙවියන්දරට එන්නේ. ඒක නිසායි පැටියෝ වෙලාව අඩු ප්‍රශ්නයක් එක නිසා තමයි කරන්න වෙන්නේ නැති. අවුලක් නැහැ ඔයාලට. ෆිසිකල් එකට වඩා අති සුපැහැදිලි දසුන් එක්ක හරිද? හරි ලස්සන මගේ ඉස්සරහින් ඉන්නා වගේ මම ඔයාගේ ඉස්සරහින් ඉන්නා වගේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. නේද? හරිම ෂෝක් එකකට ඔන්ලයින් ක්ලාස් එක. හරිද? දැන් අපි ලබන සතියේ දැන් මේක මේ ලයිව් YouTube ලයිව් එකකුත් එක්ක යන්නේ. ඒකට මේ ඒක දෙන්නේ ඔයාලට නෙමෙයි. ඔයාලා ඉන්න ඕනේ Zoom එකේ. ඒක දෙන්නේ වෙන පිරිසකට. ඒක ඔයාලට යන්නේ නැහැ. හරිද? ඒ මේකුත් යනවා. රයිට්? ඒකට ඔයාලා තේරුම් ගන්න ඕනේ දැන් ඔන්න අද දවස. ජනවාරි 16. ලකි දවසක් අද. ඒත් අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කරන්න පටන් අරගෙන මාරම විදිහට මහන්සියලා වැඩ කරොතින් හරිද සර් ක්ලාස් එක හරිද මේ මහන්සියලා වැඩ කරන්න පටන් අරගෙන ලොකු ගේමක් ගහගෙන මේසරේ පළවෙනි වාර විභාගේ ලකුණු 80 සීමා පැනලා ගන්නවා. ඔයාට මතක ඇති ඔයා මගේ ක්ලාස් එනකොට නේද? ලකුණු අඩුවෙන් තියෙන්න පුළුවන් අඩු වෙලා තිබෙන්නේ නැති නේද? ඊට හැබැයි පන්තියට ආවෙන් පස්සේ ලකුණු වැඩි වෙන්නේ නැති. අපි ආයි යන්නේ ලෝකෙට යන්න ඕනේ. ලකුණු වැඩි ගෙන ලෝකේ. හරිද? ලකුණු වැඩි කරගන්න ලෝකෙ. හරිද? අන්න ඒ විදිහට අපි වැඩ කළා කොහොම හරි. අපේ ලකුණු ටික අපි හදා ගන්න ඕනේ. බය වෙන්න එපා දැන් ආයිනේ මාත් එක්ක. හරිද? සර් මේ රයිට් සර් මේ ආසේ අන්තිමටත් දෙනවද? ඔව් දෙනවා. මේ මාසේ අන්තිමටත් දෙනවා. හරිද? රයිට්. ඒක නිසා මේ ඔන්න මේ දේවල් ටික මතක තියාගන්න. හරි අනිත් දවසේ අනිවාර්යයෙන් මම අද ඉතින් පළවෙනි දවසේ නිසා කට්ටියට බැන්නේ නෑ. හරිද? මේ මට 10 වසරේ දෙවෙනි වාරේ ලකුණු 94යිලු. හොඳයි. 94යි කියන්නේ 10 වසරේ දෙවෙනි වාර කියන්නේ අද 10 වසරේ තුන්වෙනි වාරනේ තිබුණ නැත්තේනේ. තෙනුගේ කොහෙද ඉස්කෝලේ තෙනුගේ? මැදිරිගිරිය ජාතික පාසල. මැදිරිගිරිය අර සංගීත කණ්ඩායමනේ. හරිද? රයිට්. මේ මැදිරිගිරිය. 94යි. ගොඩක් හොඳයි. රයිට් ඔන්න ඔය විදිහට මේ අපි ටයිම් ටේබල් ටික ගන්න බැලන්ස් වෙලා තියෙනවා දැන්. දැන් අපිට මම දැන් ඔයාලා වෙනුවෙන් ඒක නිසා සිකුරාදා කිසිම ෆිසිකල් පන්තියක් දාගෙන නැහැ. හරිද? උදේ වරුවේ පන්ති තිබුණා. ඒක පරණ 11 වසරක්. හරිද? ඒ කියන්නේ මේසෙට ලියන බෙන්ච් එකට උදේ තියෙන්නේ. අනේ ඒ යන්නේ වෙන කිසිම පන්තියක් දාගන්නේ නැහැ. මොකද ඔයාලා වෙනුවෙන් මේ පන්ති කී දෙනෙක් හිටියත් මම ෆිසිකල් එකක් ඒ වෙලාවට දාගන්න නැතුව ඔන්ලයින් වෙනුවෙන්ම ඔන්ලයින් දරුවෝ වෙනුවෙන්ම අද දවසේ මේ හැන්ද වෙලාව යොදා දාගෙන තියෙනවා. හරිද? ඒක නිසා කවුරුවත් හැමදාම කට් කරගන්න එපා. හරි ලස්සනට හරි වැදගත් විදිහට මේ ගමන අපි යන්න ඕනේ. ඒක නිසා මේ මුල සිට සරලවනේ මේ උගන්වන්නේ. ඒ නිසා කාටවත් කිසිම ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. මොනවම හරි තේරෙන්නේ නැති තැනක් එහෙම සාමාන්‍ය මගේ පන්තිවල එහෙම තියෙන විදියක් නැහැ. කමන්නේ කාට එහෙම තිබුණොත් මට මැසේජ් එකක් දාලා හරි මට කෝල් එකක් අරගෙන හරි වොයිස් මැසේජ් දෙකක් දාලා හරි මගෙන් අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. රයිට්. අහන්න ඉතින් රිප්ලයි එකෙන් ඉතින් දවස් ගණනක් යන්න පුළුවන්. ඒක නිසා
ඒ අර පොඩ්ඩක් මැසේජ් බැලෙන එක පොඩ්ඩක් බැලෙන එක වැඩි නෑ අඩුයි. ඒක නිසා පොඩ්ඩක් අර මේ මැසේජ් එක දාලා මට ඒක දෙපාර තුන් පාරක් දාන්නකො මැසේජ් එක. එතන මට බැලෙනවා. හරි. දැන් අහගන්න. ඔන්න ඒක නිසා දැන් ඔන්න කොල්ලෝ ටික කෙල්ලෝ ටික අතේ ඉඳලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. දවසට එක පැය ගානේ පාඩම් කරන්න ඕනේ. හරි. මේ අවුරුදු දෙක මහන්සි වෙලා වැඩ කරෝතින් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ අවුරුදු දෙකේ. හරි. රයිට්. ඒතර මං ඉන්න ඔයත් එක්ක ටයිම් ටේබල් එක හදලා වැඩ කරන්න බාර පෙන්නලා හරිද? හැමදාම සාමාන්‍ය රෑ 1ට 2ට මගේ ස්ටේටස් එකක් මේ වැටෙනවා ගෲප් එකකටත් වැටෙනවා ස්ටේටස් බාරකුත් වැටෙනවා මොකද මේ ළමයි පාඩම් කරලා දාන ඒවා. හරිද? ඒක නිසා ඔයාලට ඒ හැම දෙයකමුත් වාසියක් ගන්න පුළුවන්. අපි ඉතිහාසය විතරක් නෙවෙයි මං කිව්වේ හරි. ටාගට් එකක් තියාගන්න මෙච්චර කාලයක් ඔයා වැඩ කරන්නේ නැතුව හිටියා නම්. ඔන්න දැන් අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. එක දවසට එක පැයයි. වෙන මොකුත් ඕනේ නැහැ. එක දවසට එක පැයයි. රයිට්? අනිත් දේවල් ටික මම බලා ගන්නවා. හරිද? හරි. ඔන්න දැන් වංශත්තප්ප කාසිනී ගැන අපි කතා කරානේ. වංශත්තප්ප කාසිනී කිව්ව මොකද්ද? මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටස. මොකද්ද? මහා වංශයේ අමාරු තැන් විස්තර කරන කොටස. ඊට පස්සේ බබා මේ ඒකට කියන වෙනත් වචනයක් තමයි මහා වංශ ටීකාව කියලා කියන්නේ. වංශත්තප්ප කාසිනියට කියන වෙනත් වචනයක් තමයි මහා වංශ ටීකාව. ඊට පස්සේ අපි යනවා රජරට ශිෂ්ටාචාර සමයට. ওই රජරට ශිෂ්ටාචාර සමයේ රචනා වෙච්ච පොත්පත් වර්ග තියෙනවා පහක්. බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. ඔන්න පොත් පහ රජරට ශිෂ්ටාචාර සමය මොනවද? බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. අය කියන පැටියෝ බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. අය කියන්න බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. අය කියන්න මොනවද පොත් පහ? බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. හොඳට මතක තියාගන්න පොත් වර්ග පහ මොනවද රජරට ශිෂ්ටාචාර සමයේ රචනා වෙච්ච? බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. රයිට්? ඔන්න ඒ ටිකම අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. රජරට ශිෂ්ටාචාර සමයේ රචනා වෙච්ච පොත් වර්ග ටික බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. හරිද? ඊට පස්සේ අපි යනවා බබා තවත් යුගයකට අපි ඒකට කියන කෝම කියන. කෝම. කෝම කියලා කියන්නේ බබා මේ ලෙඩක්ද? මම ඔයාලට පෙන්නන්න මේ අපේ මේ බෑන්ගල් එක. ඒක ඔයාලට ටියුට් එකත් එක්ක ගෙදරටම හම්බ වෙනවා. ෆොටෝ එකක් පෙන්නන්න. ලස්සන බෑන්ගල් එකක් හොඳයි. පේනවද? ඉතින් අතේ දාගෙන ඉන්න තියෙන්නේ. ඒක වඩා අනිත් පැත්තට පේනවා ඇත්ත ඔයාලට මිරර් එක. ඔන්න ඒකේ සුදු පාට එකේ ලස්සන ඩිසයින් එකකුත් එක්ක හරිද? ඒක පේන්නේ අනිත් පැත්තට. හරිද? රයිට්. ඔක දාගෙන ඉන්නේ නැහැ ඊට පස්සේ. මේ ඔව්. අපි දැක්ක අපිට පෙන්නුවා. හරිද? මේ ඔක මේ ඩිම්ස් ස්කිල් ෆිල්. හරිද? ඒ කියන්නේ අර මේ අර බ්‍රෑන්ඩඩ් විදිහට හදලා තියෙන්නේ බ්‍රෑන්ඩඩ් එකක් තමයි. හරිද? ඒ නිසා මේ වෙන අර නිකන් අර කෑලි වගේ නෙමෙයි හොඳට හදලා තියෙන්නේ. මේ එකාට හම්බ වෙනවා ලබන සතිය වගේදී. මේ තැපැලෙන් ඔයාලා ගෙදරට මේ ඊට පස්සේ ගෙදරට ආවන් පස්සේ ඒක දාගෙන ඉන්න ඕනේ. හරි පන්ති යනකොට දාගෙන ඉන්න ඕනේ. පන්ති යනකොට දාගෙන යන්න ඕනේ යන තැන්වල. අර බෙල්ලට නෙමෙයි දාන්නේ. හරිද? රයිට් අහගන්නකො. මේ කොහොමද ගෙන්න ගන්නේ? ගෙන්නද? හරිද? නෑරටි වාර මේ මොනවද මේ අපේ මේ ටියුට් එක එනකොට ටියුට් එකත් එක්කම ඒකටම තියලා තැපැල් කරලා ඉවරයි. ඒතකොට ඔයාලට තැපැල ගෙදරටම හම්බෙයි. ගෙදරට ආවන් පස්සේ බලා ගන්න පුළුවන්. හරි. මේ අහගන්න බබා මේ කොම කියන්නේ මොකද්ද? ලෙඩක්ද? නී. කොම කියන්නේ බබා කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා රචනා වෙච්ච පොත්පත්. මොකද කොම කියලා කියන්නේ? කෝට්ටේ සිට
මහනුවර යුගයේ දක්වා රචනා වෙච්ච පොත්පත්. මොකද කොහොම කියලා කියන්නේ? කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා රචනා වූ පොත්පත්. කොහොම මොකද කෝ යන්නේ කියන්නේ කෝට්ටේ. මම යන්නේ කියන්නේ මොකද? මහනුවර. කෝ යන්නේ කෝට්ටේ. මම යන්නේ මහනුවර. ඒතර කොමා කියන්නේ මොකද? කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා රචනා වූ යන කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා රචනා වූ පොත්පත් වලට තමයි අපි කියන්නේ මොකද? කොමා කියලා. කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත් වර්ග තුනක් තියෙනවා. කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත් වර්ග කීයද? තුනයි. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. මොනවද? සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. මොනවද කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත්? සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. අයගෙන පිටියෝ. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. ඕවා තමයි කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත් කියලා කියන්නේ අපි. හරිද? මොනවද කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත් තියෙන්නේ? සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. ඔන්න ඔය තමයි කොමා කාලේදී රචනා වෙච්ච පොත්පත් විදිහට අපිට සලකන්න පුළුවන්. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. ඔතනින් සංදේශ කාව්‍ය කියනකොට මතක තියාගන්න ඕනේ වචනයක් තියෙනවා. මතීෂ. මොකද්ද? මතීෂ. ඔන්න වචනේ මොකද්ද? සංදේශ කාව්‍ය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? මතීෂ. ඒ කියන්නේ මයන්නෙන් කියනවා මයුර, තියන්නෙන් කියනවා තිසර, සයන්නෙන් කියනවා සැලලිහිණි. හරිම සරලයි. හරිද? කොමා කියන්නේ මොකද්ද? කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා. රචනා වෙච්ච පොත්පත් වර්ග තුනයි. මොනවද? සංදේශ කාව්‍යයි, ප්‍රශස්ති කාව්‍යයි, හටන් කාව්‍යයි. සංදේශ කාව්‍ය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? මතීෂ. ඒ කියන්නේ මයුර, තිසර, සැලලිහිණි. ප්‍රශස්ති කාව්‍යයක් තියෙනවා. ප්‍රශස්ති කාව්‍යයකට උදාහරණයක් තමයි පැරකුම්බා සිරිත. මොකද්ද ප්‍රශස්ති කාව්‍යයකට උදාහරණයක්? පැරකුම්බා සිරිත. මොකද්ද? පැරකුම්බා සිරිත. අයි කියන්න පැරකුම්බා සිරිත. හටන් කාව්‍ය තියෙනවා. මෙන්න මේවා හටන් කාව්‍ය. ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. අයි කියන්න ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. අයි කියන්න ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. right? කොමා කාලෙදී රචනා වෙච්ච පොත්පත් වර්ග කීයද? තුනයි. මොනවද? සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. සංදේශ කාව්‍ය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? මතීෂ. ඒ කියන්නේ මයුර, සැලලිහිණි. ප්‍රශස්ති කාව්‍යකට උදාහරණයක් පැරකුම්බා සිරිත. හටන් කාව්‍යවලට උදාහරණ ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්ටිනු හටන. right? අපි චූට්ටක් ආයේ මුලින් ඉඳන් මතක් කරගමු. මොකද ඉතිහාසය කියලා කියන්නේ? ඔය ස්ක්‍රීන්ෂොට් එකම ගහගන්න එපා හොඳයි. හරිද? මොකද ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩ ආරියක් තියෙනවා. ඒකට කොහොමද කියන්නේ? මූලාශ්‍ර. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකයි. සාහිත්‍ය මූලාශ්‍රයයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට අපි මතක තියාගන්න ඕන වචනයක් තියෙනවා මොකද්ද? පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට කාසි, නටබුන්, සෙල්ලිපි. සාහිත්‍ය මූලාශ්‍රයෙන් පරණම පොත මොකද්ද? දීපවංශය. මේක රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ දක්වා මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. මේකේ තිබුණ අදුර්වලතා දෙකක් මොනවද? පුනරුක්ති දෝෂයි ඇතැම් තොරතුරු කෙටියෙන් සටහන් වීම. ඒක නිසා තවත් පොතක් රචනා වෙන මොකද්ද? මහා වංශය. මේක රචනා වෙන මොන කාලෙද? ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ
6 වන සියවස්සේදී. මේක ඇතුළත් වෙන තොරතුරු ටිකම තමයි. මේක ලියන්නේ කවුද? මහානාම හාමුදුරුවෝ. මේ පොත් දෙකෙන් තිබිච්ච කරුණු අතර සමානතාවයක් තිබුණානේ. එහෙම සමාන වෙන්න හේතුව මොකද්ද? ඒ පොත් දෙකම රචනා වෙන්න කලින් තවත් පොත් කිහිපයක් රචනා වෙලා තිබුණා. මොන වගේ පොත්පත්ද? සීහලට්ට කතා මහාවංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා. ඊට පස්සේ අපි කව වංශත්තප්ප කාසිනිය කියලානේ. මොකද වංශත්තප්ප කාසිනිය කියලා කිව්වේ? මහාවංශයේ අමාරු තැන් විස්තර කරන කොටස. ඒකට කියන වෙනත් වචනයක් මොකද්ද? මහාවංශ ටීකාව කියලා කියනවා. හරිද? මහාවංශ ටීකාව කියලා. ශිෂ්ටාචාර සමය ගැන කතා කරන්නේ. රජරට ශිෂ්ටාචාර සමය රචනා වෙච්ච පොත්පත් මොනවද? බෝධිවංශය, තූපවංශය, ධාතුවංශය, පූජාවලිය, සද්ධර්මා ලංකාරය. ඊට පස්සේ බබා කොම කිව්වේ මොකද්ද? කෝට්ටේ සිට මහනුවර යුගයේ දක්වා රචිත පොත්පත් වර්ග තුනයි. මොනවද? සංදේශ කාව්‍ය, ශස්ත්‍රි කාව්‍ය, කාව්‍ය. සංදේශ කාව්‍යකට උදාහරණයක් පැරකුම්බාසිරිත හටන් කාව්‍ය වලට උදාහරණ ඉංග්‍රීසි හටන, සීතාවක හටන, කොන්ස්ටන්තිනෝ හටන. හිරි. ඊට පස්සේ තවත් කෙටි වචනයක් තියෙනවා අපිට කතා කරන්න. ගමකෝ මොකද්ද? ගමකෝ මොකද්ද? ගමකෝ මොකද්ද? ගමකෝ. බබා ගයන්නෙන් කියනවා ගම කියන වචනේ මේක අපි ගම්පොළ කියලා. ගම්පොළ. කොයන්නෙන් කියනවා කෝට්ටේ. ඒ කියන්නේ ගම්පොළ සිට කෝට්ටේ යුගයේ දක්වා. මොකද්ද? ගම්පොළ සිට කෝට්ටේ යුගයේ දක්වා. අය කියන්නේ ගම්පොළ සිට කෝට්ටේ යුගයේ දක්වා. අය කියන්නේ ගම්පොළ සිට කෝට්ටේ යුගයේ දක්වා. ගම්පොළ සිට කෝට්ටේ යුගයේ දක්වා රචනා වෙච්ච පොත්පත් වර්ග දෙකයි තියෙන්නේ වැඩි. එකක් නිකාය සංග්‍රහය, අනිත් එක රාජාවලිය. 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 දැන් නිකාය කියනකොට ඔයාලට කවද මතක් වෙන්නේ? නිකාය කියනකොට නිකාය කියනකොට නිකන් කවද මතක් වෙන්නේ? එක නිකායෙන් තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, ඔයාලගේ නිකාය මොකද්ද? පිංගුත්තර නිකාය. හරිද? කන බොනව නිදා ගන්න පිංගුත්තර නිකාය. හරිද? මේ නිකාය සංග්‍රහය. ඒකේ තවර ඇතුළත් තියෙන මොන වගේ තොරතුරුද? ශාසන ඉතිහාසය සම්බන්ධ තොරතුරු. රාජාවලිය කියනකොට කවුද මතක් වෙන්නේ? රජවරු නේද? ඒ කියන්නේ ඒකේ මොන වගේ තොරතුරුද ඇතුළත් වෙන්නේ? දේශපාලන ඉතිහාසය සම්බන්ධ තොරතුරු. ඔය ටික මම අහනකොට මගේ දිහා බලාගෙන කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? අර වීඩියෝ එකත් ඔන් කරගන්න ඕනේ කියන්න පුළුවන් නම්. මම අහන්නම් මම ප්‍රශ්න ටික අහන්නම් ඔයා කියන්න. තේනුගිට කියන්න පුළුවන්. හරි. එනේ කොහොම පොඩ්ඩක් සිග්නල් තියෙන වීඩියෝ එක ඔන් කරන්න. නැත්තම් අවුලක් නැහැ. right. හරි. තේනුගි කියන්න බලන්න මොකද පැටි ඉතිහාසය කියලා කියන්නේ? අපේ අතීත මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය පිළිබඳ හදාරන විෂය. බබා ඉතිහාසය ගැන දැනගන්න පාරවල් ගොඩාරියක් තියෙනවා. ඒවට අපි කොහොමද කියන්නේ? මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් කීයද? දෙකයි. ඒ මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? පොත්පත්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියනකොට කාසි, නටබුන්, සෙල්ලිපි. ඊට පස්සේ සාහිත්‍ය මූලාශ්‍ර නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොනවද? දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? ලාංකිකයන් විසින් ලියන ලද පොත්පත්. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශිකයන් විසින් ලියන ලද පොත්පත්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර පරණම පොත මොකද්ද? දීපවංශය. මේක රචනා වෙන්නේ මොන කාලෙද? ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ. මේක ඇතුළත් වෙලා තියෙන මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. මේකේ තිබුණ දුර්වලතා දෙකක් මොනවද?
පුනරුක්ති දෝෂ පැවතීම ඇතැම් කරුණු කෙටියෙන් සටහන් වීම. ඒක නිසා අපි තවත් පොතක් රචනා කරනවා. මොකක්ද ඒ පොත? මහා වංශය. මහාවංශය. මහාවංශ රචනා වෙන්නේ මොන කාලේද? ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ. ඒක ඇතුළත් වෙලා තියෙන මොන වගේ තොරතුරුද? බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේදී මෙරට ශාසනික හා ඓතිහාසික තොරතුරු. ලියන්නේ කවුද? මහා නාම හිමි. මේ පොත් දෙක අතර සමානතාවයක් තිබ්බනේ. එimhe සමානතාවයක් තියෙන හේතුව මොකද්ද? ඊට කලින් ලියවුණු සීහල අට කතා මහා වංශය, උත්තර විහාර අට කතා, විනය අට කතා කියන පොත්පත්වල ආభాෂය ලැබිලා තිබ්බා. වංශත්තප්පකාසිනේ කිව්වේ මොකද්ද? මහා වංශයේ අමාරු තැන් විස්තර කිරීම සඳහා ලියන ලද කොටස. ඒකට කියන වෙනත් වචනයක් මහා වංශ ටීකාව. රජරට ශිෂ්ටාචාර සමය රචනා වෙච්ච පොත්පත් මොනවද තියෙන්නේ? බෝධි වංශය, ථූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. කොම කිව්වේ මොකද්ද? කොම කිව්වේ කෝට්ටේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා. රචනා වෙච්ච පොත්පත් වර්ග තුනයි මොනවද ඒ? සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය. සංදේශ කාව්‍ය කියනකොට මතක තියාගන්න ඕන වචනේ මොකද්ද? මතීෂ, ප්‍රශස්ති කාව්‍යකට උදාහරණයක්? පැරකුම්බා සිරිත, හටන් කාව්‍යවලට උදාහරණ? කොන්ස්තන්තීනු හටන, සීතාවක හටන, ඉංග්‍රීසි හටන. ගමකෝ කියන්නේ මොකද්ද? ගාම්පෝල රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා. රචනා වෙච්ච පොත්පත් වර්ග දෙකයි මොනවද? නිකාය සංග්‍රහය, රාජාවලිය. නිකාය සංග්‍රහය ඇතුළත් තියෙන මොන වගේ තොරතුරුද? මෙරට ශාසනික තොරතුරු. රාජාවලිය ඇතුළත් වෙන්නේ මෙරට දේශපාලනික තොරතුරු. සුපිරි මරු. හරිද? අන්න අනිත් දරුවෝ බලා ගන්න. හරිද? සුපිරි. දැක්කනේ? උගන්නපු දේවල් හැම දෙයක්ම හරිද? කිසිම අඩුවක් නැතුව කිසිම අකුරකවත් අඩුවක් නැතිව අන්න කිව්වා. හරිද? ඔය ගෙදරදී පාඩම් කරලා නෙමෙයිනේ දැන් අපි මේ උගන්නපු දේවල් ටික නෝ කිව්වේ. අන්න එහෙම තමයි අපේ පන්තියේ වෙනස. හරිද? අන්න ඒ වගේ තා කාට හරි කියන්න පුළුවන්. මරු. හරිද? සුපිරියයි. තාද කියන්න පුළුවන්. අත උස්සන්න බලන්න පුළුවන් කෙනෙක්. කාටද කියන්න පුළුවන් තව? හ්ම්. කාටද පුළුවන්? හ්ම්. 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 හරි. හරිද? හරි මම දන්නේ ඉතින් ඔයාලට පුළුවන් කියලා. හරිද? ඔයාලට පුළුවන් කියලා මම දන්නවා. හැබැයි හරිද? ඔන්න ලබන සතියේ එනකොට නම් ජෝලි බබාලා හැමෝම වීඩියෝ ඔන් කරගෙන ඉන්න ඕනේ. මට අර මේ ස්පොට්ලයිට් මේ ફોකස් මෝඩ් එක අද හොයාගන්න බැරි වුණා. මේකේ මේ සෙටින් එකේ මොන හරි දන්නේ නැහැ තියෙන්නේ. මේ මම පොඩ්ඩක් එක බලන්න ඕනේ. හැබැයි මේ අවුලක් නැහැ. අද හොඳයි දරුවෝ හැමෝටම හොඳ හොඳින් ඉගෙන ගත්තා. හරිද? ගොඩක් හොඳයි. හරිද? එතකොට දැන් ඔන්න වාට එක රාජකාරියක් තියෙනවා. මොකක්ද ඒක? ලබන සතියේ සිකුරාදා එනකොට අනිවාර්යෙන්ම අලුත් යාළුවෙක් එක්ක ඉන්න ඕනේ. හරිද? හරි. එහෙම එන එක්කෙනෙකුට මොනවද දෙන්නේ? හරිද? ඔව්. ඩෙලි බේකම් වෙනවා. රයිට් ඊට පස්සේ ඔයාලා හොඳ ආයෙ මතක් කරගන්න ඕනේ මේ අනිවාර්යයෙන්ම ටියුට් එක ගන්න. ටියුට් එක ගන්න නම් පේමන්ට් එක කරලා ස්ලිප් එකේ නම ඊට පස්සේ ලිපිනේ ටිකත් එක්ක එවන්න. ඊට පස්සේ ඔයාලට ටියුට් එක හම්බ වෙනවා. ටියුට් එක අනිවාර්යයෙන්ම නැති කරගන්න එපා. වටින ටියුට් එකක් දෙන්නේ. මරු මතකයි. හරිද? සුප්පිරියටම මතකයි. දැන් ඔන්න ඔයාලට මම එක රාජකාරියක් පවරනවා. දැන් පන්ති ඉවර වෙනවා. තව ඩිංගකින්. තව විනාඩි කිහිපයකින් ඉවර වෙනවා. ඒතර ඔයාලට කරන්න තියෙන එකම එක දෙයයි. හොඳට ඔය දැන් උගන්නපු දේවල් ටික මතක් කරගන්න. මතක් කරගෙන මතකින් මට වොයිස් මැසේජ් එකක් දාන්න ඕනේ WhatsApp එකට. මගේ WhatsApp නම්බර් එකට. වොයිස් මැසේජ් එකක් දාන්න ඕනේ සර් මම ඔන්ලයින් ක්ලාස් එකේ ඥානවති. හරිද? මේ තමයි මගේ වොයිස් මැසේජ් එක කියලා දාන්න ඕනේ. හරි ඥානවති නෙමෙයි මම උදාහරණයක් කිව්වේ. හරිද? එහෙම දාන්න ඕනේ අනිවාර්යයෙන්. හරි මම බලාපොරොත්තු වෙනවා 10 කියලා.
හරිද? අපි එතකොට ඔන්න දැන් එකට අද මාර විදියට මහන්සියලා වැඩ කරනවා. එතකොට ඒ ටාගට් එක තියාගෙන නම් හැමෝම වැඩ කරන්න ඕන. එහෙනම් චූටි බබාලා අදට පළවෙනි දවසේ වැඩ ටික අපි මෙහෙම ඉවර කරනවා. අද 16 වෙනිදා. තා පොඩි දවසක් අපිට ප්‍රන්ති කරන්න තියෙනවා. එහෙමනම් දරුවෝ හැමෝටම අදින් පස්සේ ඉතිහාසය ගැන බය වෙන දෙයක් නෑ. අපි හැමදාම සිකුරාදා 6:30 වෙද්දි පන්තිය ස්ටාර්ට් කරනවා. ඒක 6:40 45 වගේ වෙද්දි පන්තිය පටන් ගන්නවා. එහෙනම් චූටි බබාලා හැමෝටම සුබ රාත්‍රියක් වෙන්න ඕනේ. දැන් මට ඉවර කරන්න කලින් අපේ පන්ති නම කියන්න. මොකක්ද අපේ පන්ති නම? අපේ ආදරණීය ඉතිහාසයේ පන්තිය. රයිට් අපේ ආදරණීය ඉතිහාසයේ පන්තිය වල ටික ඕනේ. එහෙනම් අද මෙතනින් නතර කරනවා. මගේ චූටි බබාලා හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. අයිබෝන් අයිබෝවන් සර්. අයිබෝන්. හරි.